කොහොලාන ශ්‍රී සුධර්මාකර විහාරස්ථානයේ විහාරවාසී බද්දේගම අනෝම ස්වාමින් වහන්සේ ඒ වගේම අද දවසේදී මේ උතුම් ධර්මය දේශනා කිරීම සඳහා වැඩම කොට වදාළ ත්‍රිපිටක ප්‍රවේශලත් රූපවාහිනී ගුවන්විදුලි විශේෂ ධර්ම කාව්‍යසූරී නමකයන්ට අවසරයි තිස්ස මහරාමයේ සුමන ධම්ම පොඩිහාමුදුරන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පළමු කොට වන්ද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ප්‍රදේශවාසී වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, මේ අවස්ථාවේදී අපි උතුම් පින්කම සිද්ධ කරන්නට දෙන්නේ විශේෂයෙන්ම හැම විහාරස්ථානයකම වාගේම කොහොලාන ශ්‍රී සුධර්මාකර විහාරස්ථානයේත් වාර්ෂික වස් සමාදන් වීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. ඉතින් මේ වස් තෙමස තුල උදාරතර වූ විශේෂිත පින්කම් විහාරස්ථාන ලංකාවේ විහාරස්ථාන හැම එකම පහවේ සිද්ධ වෙනවා. ඒ අතරින් අපේ කළුතර කොහොලානෙත් මේ වගේ උදාර ධර්ම දේශනාවන් මීට පෙර පවත්වන්නට යෙදුණා. මේ කරන ලබන තවත් උදාරතම පින්කමක් විශේෂයෙන්ම මේ පින්කම වස් කාලයට සමගාමීව සහ අපේ කොහොලාන ශ්‍රී සුධර්මාකර විහාරස්ථානයේ අපේ රට ජාතිය ආගම වෙනුවෙන් ශාසනික උදාර මෙහෙයක් කරලා වසර ගණනාවක් තිස්සේ අපේ මේ විහාර විහාරස්ථාන ඒ වගේම අපේ බෞද්ධ ප්‍රජාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කිරීම සඳහා දහමින් සනසනා වදාලා වූ අපේ නායක ස්වාමින් වහන්සේ වන වගවත්තේ විජිත නායක ස්වාමින් වහන්සේ අපවත් වෙන්නට යෙදුණා. උන්වහන්සේට පින්පෙත් අනුමෝදන් කිරීමත් ඒ වගේම අපේ දායක සභාවේ ගරු ලේකම්තුමන් වසර ගණනාවක තිස්සේ ඒ කාර්යය තමන්ට ලැබුණු කාර්යය මනාකොට අවබෝධ කරගෙන සතර පේරුවේ දායක කාරකාදීන් එකතු පහදු කරගෙන මේ වගේ ධර්ම ආසන ඒ වගේම ධම්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ධර්ම මන්දිර වෙනත් විහාරස්ථානයේ විවිධ පින්කම් වලින් නිවතමින් හැමෝම යහමගට ගෙනමින් එතුමා උදාර මෙහෙයක් කරන්නට යෙදුණා. හදිස්සිය අප අතරින් වියවන්ට යෙදුණා. එතුමන්ට පින්පෙත් අනුමෝදන් කිරීම ඒ වගේම තමයි අද දවසේදී මේ බැතිබර දායකත්වය ලබා ගන්නා වූ දායකයන් ගැන මතක් කළොත් එහෙම මෙයට වසර 3කට පෙර ආතුව අප අතරින් සදහටම සමගෙන ගිය බී.ඒ. නන්දාවති මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම ඒ වගේම W.A. ඇඩ්ඩින් පියාණන්ට පින් අනුමෝදන් කිරීම ඒ වගේම පියන්ත කුමාර සහෝදරයාට පින් අනුමෝදන් කිරීම වැනි උදාරතර කටයුතුත් ඒ වගේම යුද හමුදාවේ විසාමලත් සරත් කුමාර මහතාට සෙත් ප්‍රාර්ථනා කිරීම මෙවර උසස් පෙළ අධ්‍යාපනය හදාරන තුෂාර නෙත්මින පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මැද පෙරදිග සේවය කරන පියාණී මහත්මියට සහ අද දිනේදී පැමිණ සිටින අපේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාට සහ අපේ තිස්ස මහරාමේ සියලුම ස්වාමින් වහන්සේලාට මහා සංඝරුවනට ආශිර්වාද කිරීම ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා සතර පේරුවේ පමණක් නොවේ පිටතින් පැමිණි සියලු දෙනාටම ආශිර්වාද කරලා මේ පින්කම සූදානම් කළා. එහෙමනම් අපි මතක් කරන්නට ඕන තිස්ස මහරාමේ සුමන ධම්ම පොඩි හාමුදුරුවෝ සාදු කියලා නැවත වතාවක් අපි පිළිගනිමු. නායක ස්වාමින් වහන්සේටත් එක්කම අවසරයි නායක ස්වාමින් වහන්සේ. අපි මතක් කරන්නට ඕන පොඩි හාමුදුරුවන්ගේ ධර්ම දේශනා අපි YouTube channel වලින් රූපවාහිනී ගුවන්විදුලියෙන් මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය හරහා අපි අනාක වාරයක් අහලා තියෙනවා. ඉතින් සරත් මහත්මයා ඇතුළු සංවිධායක මණ්ඩලයට හිතුණා උන්වහන්සේ සහ සම්බන්ධ කරලා සජීවීව අපේ ප්‍රදේශයට වඩම්මගෙන ඇවිල්ලා මේ වගේ උදාර ධර්ම දේශනාවක් කරන්න.
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්මය ප්‍රශංසනීයයි අමරණීයයි. ඉතින් ඒක හදවතට දැනෙනවා. අපිට අපේ ප්‍රදේශයට පැමිණීම අපේ හැමෝටම මහත් ගෞරවයක් ආඩම්බරයක්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මතක් කරනවා. ඒ වගේම අපිට මේ ලස්සනට මේ කැටයම් ශිල්පිය ගොක්කොළ වලින් හදලා ලස්සන මණ්ඩපයක් තනවලා ඒ කටයුතු කරපු ඒ ශිල්පීන්ටත් අපගේ කෘතඥතාවය මේ අවස්ථාවේ පුද කරමින් උතුම් ධර්ම දේශනාව මෙහෙයවා වදාරන හැටියට අපි ගැන අනුකම්පාවෙන් වැඩම කොට වදාළ තිස්සමහාරාමේ නමකයන්ට අවසරයි පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේට වන්ද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. සම්බුදු හිමියන් වැඩි ලක් දෙරණයි මිහිඳු ගිරෙන් නැගී සඳහම් කිරණයි සිත් මල් පොබයන අද බණ අරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. රන් රස ඔසුලෙසින් අද බණ අරඹන්න බොදෝ පින්වතුනි මේ හොඳ හැටි අහගන්න. එහෙනම් සියලු දෙන අත්නලට ගන්න කියමුද නමස්කාරය පන්සිල් ගන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මෙත් සිත් හැඟුම් සිතුවිලි නිති ඇති වෙන්න යහපත් අදහසින් ලෝකය ජය ගන්න පහන් හැඟුම් ඇති කොට බන ආරම්භන්න නායක සමිඳුනේ මට අවසර දෙන්න නමස්කාර වේවා බුදුරුවනට සෑමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සෑමදා මම දම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සෑමදා මම සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සෑමදාති සාරණ සරණ යමි සමන්ත චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදන් ධම්මස් සවන කාලෝ අයන් බදන්තා ධම්මස් සවන
කාලෝ අයන් බදන්තා ධම්මස් සවන කාලෝ අයන් බදන්තා. හොඳයි හැමදෙනාම සාදු නාදයක් පවත්වමු. සඳහම් දේසුම මේ විලසින් ආරම්භන්න අඩුවක් තිබේ පින්වත එය දැනගන්න අරමුණ දාය කාත්වය මම පවසන්න විස්තර කොලය මාහට ගෙන විත් දෙන්න. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික බෞද්ධ සුපින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැමදෙනාම මේ විහාරස්ථානයේ සිට සැදී පැහැදී සූදානම් වන්නේ ධර්මාවලෝකයෙන් ජීවිතාවලෝකය ඇති කරගනිමින් සසර දිනන්නට වෑයමක් තමා මේ ගන්නෙ. එහෙමනම් ප්‍රතිමෙන් විහාරස්ථානයේ නායක හම්දුරුන් වහන්සේ වරක් ප්‍රදාන මහා සංඝරත්නයන් මාහට අවසර. සුපින්වත්නි, අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ ධර්මදායකත්වයේ දක්වන්නේ මැද පෙරදිග සේවය කරන ප්‍රියංගනී මහත්මිය සහ සරත් කුමාර මහත්මයා ප්‍රමුඛේ පින්වත් පවුලේ දුවා දරුවෝ ඒක රාශී වෙලා එකතු වෙලා මිය ගියා වූ ආදරණීය මෞතුමිය ප්‍රමුඛ ගී පින්වත් හැම දිනාටම පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන මේ උතුම් පින්කම සිද්ධ කරනවා. හොඳයි. එහෙමනම් හැමෝම බණහන සූදානම්ද? ඇහෙන්නේ නැහැ මට. නිදාගන්න බෑ හැබැයි. හොඳයි. එහෙමනම් බණරකේ තියෙන පින්වත් මේ ධර්ම දේශනාවක් කියලා උනාට මේක ධර්ම සාකච්ඡාවක්. හේතුව මම පින්වත් නොබෙන් නිතරම ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහුවට කමක් නැහැනේ. ඇහෙන්නේ හැමෝම කතා කරන්න ඕනේ මාත් එක්ක. අහන්න එපාද? අහන්නකොට අහද්දි උත්තර නැහැනේ පින්වත්නි. එහෙම නැතුව හැමෝම සාකච්ඡා කරමු. අද එහෙමනම් අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව සූත්‍ර දේශනාවක්. සූත්‍රයේ නම තමයි සම්මාදිට්ඨි සූත්‍රය. මොකක්ද අපේ මාතෘකාවද? සම්මාදිට්ඨි සූත්‍රය. අපි එකටම බලන්න ඕනේ මෙන්න මේ සම්මාදිට්ඨි සූත්‍රය ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ කියලා පින්වත්නි. ත්‍රිපිටකයේ ප්‍රධාන වශයෙන් පිටක කීයකට බෙදනවද? ඇහෙන්නේ හැමෝම කතා කරන්න ඕනේ. පිටක කීයක් තියෙනවද එහි? 3යි. මොනවද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. සූත්‍ර පිටකයේ නිකායන් කීයක් තියෙනවද? ඇහෙන්නේ 5යි. මොනවද? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය. දැන් ඔබට පින්නත් මේකත් බෑ කියන්නේ ඔබ දුර්වලයි. ලැජ්ජ වෙන්න ඕනේ. හේතුව දැන් අපි පින්නත් බෞද්ධයෙක් වශයෙන් හදාරන්නා වූ මේ ත්‍රිපිටකයේ පළවෙනිම අපිට හම්බෙන්නේ බෙදීම්නේ පින්නත් මේවා. එහෙමනම් අපිට මේ ටිකවත් මතක නෑ කියන්නේ සිහිය නෑ කියන්නේ පින්නත්නි අපි දුර්වලයි. එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? මේව තව තවත් පින්නත්නි මහන්සියෙන් අධ්‍යයනය කරන්න ඕනේ. දැන් හේතුව දැන් මේ උපාසකම්මල මෙතන පින්නත්නි අවුරුදු 60 70 වෙනයි ඉන්නවා. ඔබ පින්නත්නි මෙතුවක් කාලයක් නිවැරදි බණ ඇහුවනම් හැමදාම පින්නත් මේ ටික අහනවනේ. සූත්‍රයක් අහනවා නම් පින්නත් ශ්‍රී සද්ධර්මය අහන කෙනෙක්ට පින්නත්නි හැම දවසකම මේ ටික ඇහෙනවා. දැන් පින්නත්නි ඔබට එහෙම වෙලත් මේක මතක නැහැ කියන්නේ අපි තවත්වත් මහන්සි වෙන්න ඕනේ. එහෙමනම් මෙන්න පින්නත් නිකායන් පහ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය. මේ අතර මේ මජ්ක්‍ධිම නිකායේ පින්නත්නි සූත්‍ර ඔක්කොම 152ක් තියෙනවා. සූත්‍ර කීයක් තියෙනවද මජ්ක්‍ධිම නිකායේ? 152යි. මේ 152 බෙදෙනවා පින්නත්නි 50 ගොඩවල් තුනකට කියන පඤ්ඤාසක තුනකට බෙදෙනවා. මූල පඤ්ඤාසකය, මජ්ක්‍ධිම පඤ්ඤාසකය සහ උපරි පඤ්ඤාසකය කියලා.
මූලපණ්ණාසිකේ පළවෙනි වග්ගය තමයි මූලපරියාය වග්ගය. මොන වග්ගයද? මූලපරියාය වග්ගය. මෙන්න මේ වග්ගයේ තමයි අපි සාකච්ඡා කරන්න මෙන්න මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන්නේ. අපි දන්නවා ත්‍රිපිටකයේ ප්‍රධාන වශයෙන්ම භාෂිතයන් කීයක් තියෙනවද? 2යි. එකක් බුද්ධ භාෂිත, අනික ශ්‍රාවක භාෂිත. බුද්ධ භාෂිත කියන්නේ බුදුන් වහන්සේගේ දේශනාව, ශ්‍රීමුක දේශනාවන්. හැබැයි ශ්‍රාවක භාෂිත කියන්නේ පින්වත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරපු ධර්ම කාරණා. අද එහෙමනම් අපි මේ සාකච්ඡා කරන සම්මාදිට්ඨි සූත්‍රය ශ්‍රාවක භාෂිතයක්. මේක දේශනා කරන්නේ ආයුෂ්මත් අපේ සරියුත් මහරහතන් වහන්සේ. කවුද දේශනා කරන්නේ? සරියුත් මහරහතන් වහන්සේ. දැන් ඔබට පින්නත් මේ සූත්‍රේ නමින්ම තේරෙන මොකක් ගැනද කියවෙන්නේ කියලා නේද? මොකක් ගැනද කියවෙන්නේ? සම්මාදිට්ඨිය පිළිබඳව. අපි දන්නවා මේ ලෝකයේ පින්නත්නි ප්‍රධාන වශයෙන්ම මිනිස්සු තුල දෘෂ්ටීන් දෙකක් තියෙනවා. දෘෂ්ටීන් කීයක් තියෙනවද? 2යි. මොනවද? සම්මාදිට්ඨියත් මිත්‍යා දෘෂ්ටියත්. මිත්‍යා දෘෂ්ටි ආකාර කීයක් තියෙනවද? දස ආකාරයි. ආකාර 10ක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටි කෙනා පින්නත් හිතන්නේ කොහොමද? මවට සැලකීමේ විපාක නැත. පියාට සැලකීමේ විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. ඕපපාතික සත්‍යෝ නැත. කර්මයේ විපාක නැත. ඔන්න පින්නත් මේ විදිහට ආකාර 10කින් කවුද හිතන්නේ? මිත්‍යා දෘෂ්ටික කෙනා. දැන් පින්නත් මේ බණහන පිරිස අතරින් එක්කෙනෙක්ට අර පින්නත් මේ 10න් එකක් හරි තියෙන්න පුළුවන්. එහෙමනම් එකටම ප්‍රඥාවන්තව මෙන්න මිත්‍යා දෘෂ්ටිය අපි මිදෙන්න ඕනේ. එහෙමනම් සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? අර 10න් වේදන කෙනා. ඔහු පින්නත් විශ්වාස කරනවා මෙලොවක් තියෙන බව. ඔහු විශ්වාස කරනවා පරලොවක් තියෙන බව. අන්න පින්නත් මේ ආකාරයට සම්මාදිට්ඨිය කෙනා කල්පනා කරනවා. නමුත් පින්නත් ඔහු එතනින් නතර වෙන්නේ නැහැ. මෙලොව පින්නත් සම්මාදිට්ඨිය ගති විට වඩා ඉන්නවා. ඊට හාත්පසේ වෙනස් වූ පින්නත්. අන්න එහෙමනම් එහෙන් පින්නත් මේ ලෝකේ කෙනෙකු සම්මාදිට්ඨිය පින්නත් වෙන ආකාර කිහිපයක් තියෙනවා. අන්න ඒ ආකාර ගැනයි අද අපි මෙන්න මේ සම්මාදිට්ඨි සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ. ඔන්න දිනක් පින්නත් භික්ෂුන් වහන්සේලා පිරිසක් සරියුත් හාමුදුරුවෝ හම්බෙලා මෙහෙම අහනවා. ආයුෂ්මතුනි මේ ලෝකේ ආර්යතේ මේ මොනතෙමේද? ආර්ය පුද්ගලයා කොපමණකින් සම්මාදිට්ඨික වන්නේද? මොකද අහන ප්‍රශ්නය මේ ලෝකේ ආර්ය පුද්ගලයා කොපමණකින් සම්මාදිට්ඨික වන්නේද? මෙන්න මේ ප්‍රශ්නයට තමයි පින්නත්නි සරියුත් මහරහතන් වහන්සේ මේ සම්මාදිට්ඨි සූත්‍රයෙන් පිළිතුරු ලබා දෙන්නේ. එහෙමනම් ඔන්න පින්නත් මේ සූත්‍රයෙන් සාකච්ඡා වෙනවා මෙතන පටන් මේ ලෝකේ ඔබම පින්නත් අපි හැමෝම සම්මාදිට්ඨිය පින්නත් වෙන්නා වූ ආකාර පිළිබඳව. එහෙමනම් හැමෝම සාවධානයෙන් හොඳින් නිදිවර්ජ ශ්‍රවණය කරන්න ඕනේ. දැන් පින්නත්නි අද අපි මේ සාකච්ඡා කරන්නේ ශ්‍රී සද්ධර්මයයි. මේ පින්නත් දැන් මෙතන පටන් ලේසි නෑ ගැඹුරු කාරණා අපි සාකච්ඡා කරනවා. එහිදී පින්නත් ඔබ නිදිමත එන්න පුළුවන්. කම්මැලිකම එන්න පුළුවන්. නමුත් ප්‍රඥාවන්ත වෙන්න පින්නත්නි සසර බිය මෙනෙහි කරන්න ධර්මය හොඳින් පින්නත්නි ශ්‍රවණය කරන්න. එතකොට පිටිවිනත්නි මේ ගැඹුරු ධර්මය ඊටමත් සූක්ෂමව ඊටමත් සරලව වැටහෙවි. හොඳයි. ඔන්න එහෙමනම් එකටම පින්නත්නි සරියුත් හාමුදුරුවෝ මෙහිම දේශනා කරනවා. මහණෙනි මේ ලෝකේ යමෙකු අකුසලයේ දනීද අකුසල මූලයේ දනීද කුසලයේ දනීද කුසල මූලයේ දනීද අනුහ පින්නත්නි සම්මාදිට්ඨිකයි. මොනවද අකුසලයේ කියන්නේ පින්නත්නි? අකුසල කියන්නේ මොනවද? එකක්වත් නැද්ද? අපි දන්නවා දස පින්නත්නි අකුසල තියෙනවා ආකාර 10ක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, සුරාමේරය, හිස් වචන කීම, කේලම් කීම, පරුස වචන කීම, අවිජ්ජා ව්‍යාපාදී මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ 10 තමයි පින්නත් දස අකුසල් කියන්නේ. මොකද්ද මෙතන මේ අවිජ්ජාව කියන්නේ? ඇහෙන්නේ දැඩි ලෝභයයි. මොකද්ද අවිජ්ජාව කියන්නේ? දැඩි ලෝභයට. එහෙනම් ව්‍යාපාදේ කියන්නේ තරහවටයි. ඔන්න මේ 10 තමයි මේ ලෝකෙ පින්නත්නි බුදුන් වහන්සේ දේශනා කරන්නා වූ දස අකුසලයෝ. එහෙමනම් පින්නත්නි මේ 10ටම මූලයන් 3ක් තියෙනවා. මූලයන් කීයක් තියෙනවද? 3යි. මොනවද මූලයන් 3? ලෝභ, ද්වේෂ, මෝහ. අපි ලෝභයෙන් මොනවද කරන්නේ? අපි හොරකම් කරපෙන ලෝභයෙන් පින්නත්නි. දැන් ඔන්න මෙතනින් මේ කවුරු හරි කෙනෙක් තවත් කෙනෙක්ගේ පින්නත් දෙයක් නොකියා සොරසිතෙන් පින්නත්නි ගන්නව නම් ඒ ගන්නේ ලෝභයෙන්ද අලෝභයෙන්ද?
ලෝභයෙන් පින්නාත්නි. එහෙමනම් මේ ලෝකේ ඔන්න පින්නාත්නි ඉස්කෝලේක ළමයෙක් වෙන තවත් ළමයෙක්ගේ පැන්සලක් හොරකම් කරනවා. ඔන්න පින්නාත්නි තවත් ලොකු හොරෙක් ඔන්න පින්නාත්නි මිනිස්සෙක්ගේ මාළයක් කඩාගෙන හොරකම් කරගෙන යනවා. දැන් මේ දෙකම මොනවද? හොරකම්. දෙකේම තියෙන ලෝභසිතයි පින්නාත්නි. එහෙමනම් අපි ලෝභයෙන් මොනවද කරන්නේ? හොරකම් කිරීම. ද්වේෂයෙන් මොකද්ද කරන්නේ? ප්‍රාණඝාතයයි. ඔන්න දැන් අපි හිතමු පින්නද මෙහෙම ඔබ යතේ මధుරයක් වහලා ඉන්නවා. ඔබට විදිනව පින්නත්නියෝ. ඔබ දැන් ඌව මරන්නේ සුවපත් වේවා කියලාද? මට විද්දන තුරක් දෙන්නම් කියලා බලලා තිබෙන බිම නේද? දැන් අපි කොහොම හරි සත්තු මරන්නේ ප්‍රාණඝාතයෙන්. ඒක පින්නත්නි සතාගේ ප්‍රමාණය මොකක් වුණත් අපි පින්නත්නි හරකෙක් මැරුවත්, බල්ලෙක් මැරුවත්, පූසෙක් මැරුවත්, මధుරයෙක් මැරුවත්, මැස්සෙක් මැරුවත් අපි පින්නත්නි මරන්නෙම ද්වේෂ සිතුවිල්ලෙන්. මෝහෙන් තමයි පින්නත්නි අපි කාමයේ වර්ධව හැසිරෙන්නේ. එහෙමනම් ඔන්න අකුසල මූලයන් තුන මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ පින්නත්නි. එහෙමනම් ඒ අකුසලයන්. කුසලයන් කියන්නේ මොනවද? කුසලයන් කියන්නේ ඒවටද? කුසලයන් 10ක් තියෙනවා. දස කුසල පින්නත්නි. දැන් බුදුහාමුදුරු දේශනා කරනවා මේ ලෝකේ නිවන හොයන කෙනෙක් මොන කෙනෙක්ද? නිවන හොයන කෙනෙක් පින්නත්නි එකටම කළ යුත්තේ මොකද්ද? අකුසල 10 පහ කරන්න ඕනේ. කුසල 10 පින්නත්නි පිහිටෙන්න ඕනේ ඔහු. දැන් අපි පින්නත්නි අපේ මූලික බේස්මන්ට් එක පින්නත්නි මූලික පාදම මොකද්ද මේ කුසල 10. දස කුසලයේ මතය පින්නත්නි අපි නිවන හොයන්න ආරම්භ කරන්නේ. දැන් එහෙමනම් අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. අපි පින්නත් තාම දස කුසලයේ වඩලා තියෙනවද? අපි තාම නෑ පින්නත්නි. එහෙනම් අපි එකට මහන්සි වෙන්න ඕනේ අකුසලයෙන් මිදලා කුසලයේ පිහිටෙන්න. එහෙමනම් මොන පින්නත් දස කුසලයන් මොනවද? ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකම් කිරීම වැළකීම ආදී පින්න 10ක් තියෙනවා. ගැන පෙර කිපු 10 අනිත් පැත්ත පින්නත්නි. මේ කුසලයන්ටත් මූලයන් තුනක් තියෙනවා. ඒ මොනවද? ඔබ කලින් කිව්වා. අලෝභ, අදෝ, සමෝහ. මේ ලෝකයේ යමෙක් පින්නත්නි හොරකම් කිරීමෙන් වැළකෙනව නම් ඒ වැළකෙන්නේම අලෝභ සිතුවිල්ලෙන්. යමෙක් පින්නත්නි ප්‍රාණඝාතයෙන් වැළකෙනව නම් ඒ වැළකෙන්නේම අදෝස සිතුවිල්ලෙන්. යමෙක් පින්නත්නි කාමේ වර්ධවා හැසිරීමෙන් වැළකෙන්නේ නම් ඒ වැළකෙන්නේම අමෝහ චේතනාවෙන්. ඔන්න එහෙමනම් පින්නත්නි අකුසල සහ කුසල මූලය, කුසල සහ කුසල මූලයන්. ඔන්න මෙලොව යමෙක් පින්නත්නි මේ කාරණාව මනවින් තේරුම්ගෙන ඉන්නවනම්, මනවින් දන්නවනම් අන්න ඔහු පින්නත්නි සම්මා දිට්ඨිකයි. මදුරුවෝ විදිනවා පින්වත හැටට හැටේ අවසන නවතින්න වෙන්නේ මාරුගේ කාටේ මිනිසා මැරෙනවා මිනිසුන් අපගේ රටේ මදුරු කොයිල් එකක් දල්වනු මාගේ වටේ. මෙහෙමනම් බෑ පින්නත්නි බණ කියන්න. ලේසි නෑ. ඔබට පින්නත්නි මధుර වේදිත බණ අහන්න අමාරු නම් දේශනා කරද්දී නේද පින්නත්නි? හොඳයි. එහෙමනම් ඔන්න යමෙක් අකුසලයේ දනීද අකුසල මූලයේ දනීද කුසලයේ දනීද කුසල මූලයේ දනීද අන්න ඒ කෙනා සම්මා දිට්ඨිකයි. ඔන්න ඊළඟ කෙනා එමෙන්ම මහණෙනි මේ ලෝකේ යමෙකු ආහාරය දනීද ආහාරයට හේතුව දනීද ආහාරය නැති කිරීමේ මාර්ගය දනීද අන්න ඔහු සම්මා දිට්ඨිකයි. මොකද්ද ආහාරය කියන්නේ පින්වත්නි? බත් පාන් ඉන්දියාපාදියද? ඒවත් තියෙනවා. හැබැයි ධර්මයේ ආහාර අර කීයක් තියෙනවද? ඇහෙන්නේ. ධර්මයේ ආහාර කීයක් තියෙනවද? දැන් ඔය පාසකම්මල හැම පොයෙටම සිල් ගන්නයි නේද? හැමදාම බණහන උදිවේ පින්නත්නි. දැන් ඉතින් ඔබට පුළුවන් වෙන්න ඕනේ මේවා. කොච්චර පින්නත්නි බණහනවද ඔබ? මේ කාරණා පින්නත්නි උපන්දා අපටන් කී පාරක් අහන්න නැද්ද? අපිට පින්නත් අර අවබෝධයෙන් අහන්න නැති නිසා මේව මතකේ නැහැ. ආහාර හතරයි තියෙන්නේ. කීයද? මොනවද මේ හතර? කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංජේතන ආහාර සහ විඥාන ආහාරයයි. කබලින්කාර ආහාරය කියන්නේ මොකද්ද? අපි මේ කන බොන දේවල් පින්නත්නි. ඔය බත් පාන් ඉන්දියාප රොටි පිට්ටු හැම දෙයක්ම ඇති වෙන්නේ මෙන්න මේ කබලින්කාර ආහාරයටයි. දැන් පින්නත්නි ඔබ මේව දන්නේ නැහැ කියන්නේ.
අපි පින්වත්නි හැමදාම පුරුදු වෙන්නේ කතන්දර අහන්නනේ. ධර්මයේ උනත් පින්වත්නි පෙරවෙච්ච කතාවක් අහන්න අපි කැමතියි. නමුත් අපි පින්වත්නි මේ ගැඹුරු බණ කතා අහන්න අකමැතියි. මේ ගැඹුරු කාරණා අහන්න අපි ප්‍රිය කරන්නේ ප්‍රඥාවන්ත වෙන්න පින්වත්නි ඔබට නිවනක් හොයන කෙනෙක්ට මේ ධර්ම කාරණා අත්‍යවශ්‍යයි. අවබෝධය අනිවාර්යයි. ඒ නිසා පින්වත්නි ප්‍රඥාවන්තව මොකද්ද කළ යුත්තේ? මේ කරුණොත් හොඳින් ශ්‍රවණය කරන්න පින්වත්නි පුරුදු වෙන්න ඕනේ. ඔන්න කබලින්කාර ආහාරය කිව්වේ මොකටද? අපි මේ කන බොන දේවල් වලට. ඊට පස්සේ පින්වත්නි පස්ස ආහාරය කියන්නේ මොකද්ද? පස්ස කියන්නේ මොකද? අභිධර්මයේ දක්වන්නේ කොහොමද පින්වත්නි පස්ස කියන්නේ? ස්පර්ශයයි. මොකද්ද පස්ස කියන්නේ? ස්පර්ශය පින්වත්නි ලබන්නා වූ ద్వාරයන් 6ක් තියෙනවා. දොරටු 6ක් තියෙනවා. චක්කු ස්පර්ශ, සෝත ස්පර්ශ, ගාන ස්පර්ශ, જીවහා ස්පර්ශ, කාය ස්පර්ශ සහ මනෝ ස්පර්ශ. එහෙමනම් මෙන්න මේ ద్వාරයන් 6න් පින්වත්නි අපි ගන්න මොන ආහාරයද? පස්ස ආහාරයයි. ඊට පස්සේ මනෝ සංචේතන ආහාරය කියන්නේ මොකද්ද? අපිට පින්වත්නි ඊළඟ જાතියකට ඊළඟ උපදකට පින්වත්නි හේතුන කර්ම රැස් කරන්න මෙන්න මේ මනෝ සංචේතන ආහාරයෙන්. පස්ස ආහාරය කියන්නේ මොකද්ද පින්වත්නි? එයට ආහාර වෙන්නේ ස්පර්ශය. ඒ කියන්නේ පින්වත්නි මේ මනෝ සංචේතන ආහාරය සහ විඥාන ආහාරය. විඥාන ආහාරය කියන්නේ නාම රූපයන් තමයි පින්වත්නි මේ ආහාරයට ගන්නෙ. එහෙමනම් මොනවද ආහාර හතර? කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර. පින්වත්නි මේ ආහාර හතරටම එක හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? තෘෂ්ණාවයි. මොකද්ද ආහාර හතරට හේතුව? අපි පින්වත්නි කබලින්කාර ආහාරය ගන්නෙ තණ්හාව නිසා. පස්ස ආහාරය ගන්නෙ තණ්හාව නිසා. මනෝ සංචේතන ආහාරය ගන්නෙ තණ්හාව නිසා. විඥාන ආහාරය ගන්නෙ තණ්හාව නිසා. හැබැයි දැන් සමහරව මෙහෙම කොහොම කල්පනා කරනවා දැන් කබලින්කාර මේ කෑම පින්වත්නි කන්නේ අපි විතරද? නෑ. සෝවාන් කෙනත් කෑම ගන්නවා. සකදාගාමි කෙනත් අනාගාමි කෙනත් රහත් කෙනත් බුදුන් වහන්සේලාත් පස්සේ බුදුන් හැම කෙනාම පින්වත්නි ආහාරය ගන්නවද නැද්ද? ගන්නවා. බුදුහාර දේශනා කරේ සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. මෙලොව පින්වත්නි ජීවත් වෙන හැම කෙනෙක්ම යැපෙන්නේ මොකක් මතද? ආහාරය මතයි. දැන් අපි පින්වත්නි කන්නේ මොකටද? එක්ක පින්වත්නි කෙට්ටු කෙනෙක් මහත් වෙන්න. නේද පින්වත්නි? එක්ක ලස්සන වෙන්න, හැඩ වෙන්න. අපි කන්නේ ඒකට. නමුත් පින්වත්නි කුසපිරණත් කනවා. නමුත් ආර්ය පුද්ගලයෝ පින්වත්නි සත්පුරුෂය ආහාර ගන්න මොකටද? හුදෙක් මේ ජීවිතේ යථා පැවැත්ම පිණිස පමණයි පින්වත්නි. ඉන්න තාකල් ජීවත් වෙන පමණයි පින්වත් උන්වහන්සේලා ආහාර ගන්නෙ. අපි වගේ නෙවෙයි. ඔන්න එහෙමනම් ආහාර හතරට හේතුව තෘෂ්ණාව නම් ආහාර නැති කිරීම කියන්නේ මොකද්ද? තෘෂ්ණාව නැති කිරීමයි පින්වත්නි. තෘෂ්ණාවක් නැහැ කියන්නේ ආහාරයක් තියෙනවද? ආහාරයකුත් නැහැ. ඒ නැති කිරීමේ මාර්ගය තමයි ආරෂ්ඨාංග මාර්ගය. මොන මාර්ගයද? ආරෂ්ඨාංග මොනවද පින්වත්නි? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එමනම් මෙන්න මේ අටෙන් තමයි පින්වත්නි අපි ආහාර නැති කිරීමේ මාර්ගය හඳුනාගෙන තේරුම් ගන්නෙ. හොඳයි ඔන්න එහෙනම් මේ ලෝකයේ යමෙකු ආහාරය දනීද? එයට හේතුව දනීද? එය නැති කිරීම නැති කිරීමේ මාර්ගය දැන පිනතන්න උත් සම්මා දිට්ඨිකයි. දැන් ඔබට පින්වත්නි මේ ධර්ම කාරණා ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. නිදිමතට පුළුවන් පින්වත්නි හේතුව මොකද්ද මේ පින්වත්නි අපිට නොතේරෙන නිසා. නමුත් ඔබ පින්වත්නි හොඳින් අහගෙන ගෙදර ගිහලා පොඩක් කල්පනා කරන්න පින්වත්නි මේ බණේ වටිනාකම. ඔබටම තේරෙවි පින්වත්නි මේ තිබෙන්නා වූ මේ ධර්ම කරුණු ගැඹුර සහ ඔබට පින්වත් ලැබා දෙන්නා වූ උපකාරය මේ ධර්මය තුල. අපිට නිවන හොයන කෙනෙක් නම් පින්වත්නි නිසකයෙන්ම මේ කරුණු පින්වත් දැනගෙන ඉන්නත් ඕනේ. ශ්‍රවණය කරනත් පින්වත් මේ අපි මෙනෙහි කරන්නත් ඕනේ. එහෙමනම් ඊළඟ කෙනා එමෙන්ම මහන්නේ මේ ලෝකේ යමෙකු දුක දනීද? මොකද්ද කියන්නේ? දුක දනීද? දුකට හේතුව දනීද? එය නැති කිරීම දනීද? නැති කිරීමේ මාර්ගය දනීද? අන්නොත් සම්මා දිට්ඨිකයි. මොකද්ද පින්වත්නි දුක කියන්නේ? කන්න නැති එකද? අඳින්න නැති එකද? ඒවත් දුක තමයි. නමුත් මෙලොව පින්වත්නි දුක කියනවත් මොනවද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං. මෙලොව පින්වත්නි ඉපදීම දුකයිද සැපයිද? දුකයි. මෙලොව පින්වත්නි වයසට යාම දුකයිද සැපයිද? දුකයි. ලෙඩවීම දුකයිද සැපයිද? දුකයි. මරණයටපත් වීම දුකයි. දැන් මේ පින්වත්නි දුක කියලා අපි කිව්වට අපි වචනයෙන් කියනවා. නමුත් මේ කාට හරි මේක සැබවින්ම දුක පින්වත්නි
දුක වශයෙන් ප්‍රත්‍යක්ෂයිද? එහෙම කෙනෙක් ඉන්නවද මෙතන පින්නත් දුක දුක වශයෙන්ම තේරුණු කෙනෙක්? අත උස්සන්න බලන්න එහෙම කෙනෙක් ඉන්නවනම්. හැබැයි නෑ නේද? ඇත්තටම නෑ පින්නත්නි. මටත් එහෙමයි ඔබටත් එහෙමයි පින්නත්නි. අපි කට වචනෙන් දැනගත්තට පින්නත්නි අපි කාටවත් මේ දුක මේක දුක කියලා තේරිලා නෑ. එහෙම තේරෙන්නේ පින්නත් නඩුව සෝවාන් කෙනාටත් වෙන්න ඕනේ පින්නත්. අපි සෝවාන් වචන පින්නත් එහෙම දුක තේරෙන්න නම්. දැන් එහෙමනම් අපිට බුදුහාරු දේශනා කරන්න පින්නත්නි මේ ලෝකේ නිවන හැරාන සැපක් තියනවද? නෑ. අස්තිර සැපක් නෙබුල නමුත් පින්නත් ස්ථිර එකම සැපේ නිවන පමණයි. දැන් එහෙමනම් ඔබ පින්නත් මේ ඔබේ ජීවිතේ මේක අපි සාමාන්‍ය ප්‍රශ්නයක්. ඔය උපාසකම්මල උපාසක මහතුරු පින්නත් මේ පින්නත් හැමෝම තමන්ගේ ජීවිතේ සැප කියන්නේ මොකටද? ඔබ පින්නත් මේ ජීවිතේ මේ ගෲප් කාලයත් එක්ක බලනකොට සැප කියපු දේවල් තියේද නැද්ද? මොනවද පින්නත් මේ දේවල්? සාමාන්‍ය ප්‍රශ්නයක් පින්නත් ඔබ ඔබේ ජීවිතේ සැප කියන්නේ මොනවටද? එහෙම කියන්නේ නැද්ද එකකටවත්? කියනවා. අපිට පින්නත්නි සැපයක් ගේනවා නම් ඒක පින්නත්නි භෞතික වෙන්නත් පුළුවන් අභෞතික වෙන්නත් පුළුවන් පින්නත්නි. මොකක් හරි නිසා පින්නත් හිතට ප්‍රීතියක් එනවා නම් අපි යන්නේ කියනවා සැපයි කියලා. නමුත් ඇත්තරම පින්නත්නි ඒක නිවැරදිම සැපයක් නෙවෙයි. ඒක පින්නත්නි සිදුවන්නේ මෙහෙමයි. අපි මේ අල්ලගන්න පින්නත්නි හැම දෙයක්ම දුකක්. අල්ලගද්දි සැප වෙන්න පුළුවන්. දැන් මේ පින්නත්නික දුක මෙහෙමයි. බුදුහාරු දේශනා කරන්නේ මේ ලෝකය දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ. ලෝකේ මොකක්මද පිහිටා තිබෙන්නේ? දුක මතයි. මේ හැම දෙයක් තුලම පින්නත් තිබෙන්නේ දුකයි. මේ දුක කියන දේ පින්නත්නි හැමදාම මේක මට්ටමක තියෙන දෙයක් නෙවෙයි. මේක හරියට පින්නත්නි ට්‍රේඩ් දානවා වගේ. අර 1x bet ගහන්නේ. ටිකක් පින්නත්නි පල්ලෙහාට යනවා, ටිකක් උඩට යනවා පින්නත්නි. දුකත් ඒ වගේ. කරපු කර්ම අඩු වෙනකොට දුක පල්ලෙහාට යනවා. අන්න අපි සැප කියන ඒ වෙලාවට. කරපු කර්ම බලවත් වෙනකොට මේ දුක පින්නත්නි ඉහළ යනවා. අන්න පින්නත් අපි ඒක දුකයි කියනවා. දැන් මෙහෙම කල්පනා කරන්න පින්නත්නි ඔන්න දැන් මේ ඉන්න කවුරු හරි මහත්තයෙක් ඔන්න පින්නත්නි අලුතින්ම Mercedes Benz කාර් එකක් මේ ගමට ගේනවා. ගමේ ඇත්තෙත් නැතුව පින්නත්නිම කාර් එකක්. දැන් ඔන්න පින්නත්නි ගෙනාවන් පස්සේ ගමට පේන ගෙනාව පින්නත්නි හරි හැපි දැන්. දැන් ඔය ගේන්නේ නෝනට කියලා සර්ප්‍රයිස් කරන්න ගේන්නේ පින්නත්නි. එතුමා ගෙදර පින්නත්නි ගෙදර ඇතුළට කාර් එක ගන්න බෑ. පාරෙන් නවතලන නෝනට කතා කරනවා නෝනේ කියලා. ඔන්න දැන් පින්න දෙන්නේ කතා කර කර ඉද්දී එළිය වාහනේ. තාම ගමනක්වත් දෙන්න නැති ගිහිලා නෑ පින්නත්නි. එකපාරට දඩංගල සද්දයක් ඇහෙනවා පින්නත්නි. බලන්නම් අලුතගෙන ආපු කාර් එකේ තව වාහනක වල හැප්පිලා පින්නත්නි. දැන් ඔබට පින්නත්නි කලින් සැප වුණේ මොකද්ද? ගෙනාපු කාර් එකමයි. ආයේ දුකුණෙත් මොකද්ද? ඒ වාහනේමයි. ආයෙත් මෙහෙම ඔන්න දැන් මේ ඉන්න කවුරු හරි කෙනෙක් පින්නත්නි අලුතින්ම ලක්ෂරි හවුස් එකක් ගෙදරක් හදලා පින්නත්නි. කිසිම අඩුවක් නෑ ඒ ගෙදර. දැන් ඔන්න හැබැයි පින්නත්නි ඔබ හෙට තමයි මේක පදිංචියට යන්නේ. දැන් අදින්නේ පරණ ගෙදරමයි. දැන් ඔන්න රෑ කල්පනා කරන අලුත් ගෙදර ගැන කල්පනා කරන පින්නත්නි එක එක ආකාරයට. හැබැයි ඔන්න රෑ 12ට විතර ආරංචියක් එනවා. අලුත හදපු ගෙදර කිනකින කියලා පින්නත්නි. දැන් කලින් සැප වුණේ මොකද්ද? ඒ ගෙදරමයි. ආයෙ දුකුණෙත් මොකද්ද? ඒ ගියමයි පින්නත්නි. එහෙනම් කල්පනා කරන්න අපි පින්නත්නි මේ අල්ලගන්න එකක්වත් සැප නෙවෙයි. එහෙමනම් පින්නත්නි එකම සැපය මොකද්ද? නිවන පමණයි. අන්න ඒක සදා සුන්දරයි පින්නත්. සදා සැපවත් ඒක. එනිසා ප්‍රඥාවන්ත වෙන්න පින්නත්නි ඔය අල්ලගන්න එකක්වත් සැප නොබව තේරුම්ගෙන නිවන හොයන්න පුරුදු වෙන්න ඕනේ අපි. අන්න ඒක සැපයි පින්නත්නි. ඔන්න එහෙමනම් දුක. දුකට හේතුව මොකද්ද පින්නත්නි? දැන් දුක කිව්වා ජාතියේ දුක, ජරාවේ දුක, ව්‍යාධි දුක, මරණයේ දුක අපි දුක කියලා කිව්වා. මේ දුකට හේතුව මොකද්ද පින්නත්නි? ඒත් එයමයි. දැන් ඔන්න ඉපදීමේ දුක ඉපදීමමයි පින්නත්නි. මෙලොව කවුරුවත් නොඉපද දුක් වෙනවද? නෑ පින්නත්නි. ජරාවටපත් වීමේ වයසට යෑමේ දුක පින්නත්නි වයසට යෑමම තමයි. දැන් ඔන්න ලෙඩවීමේ දුක ලෙඩවීම තමයි. ඔන්න පින්නත්නි මිනිස්සුયો දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ලෙඩලා අනිත් කෙනා නිරෝගී. ලෙඩුණු කෙනා ඔළුව කැක්කම හැදලා තියෙන පින්නත්නි. දැන් ඔන්න නිරෝගී කෙනාට අනිත් කෙනාගේ දුක තේරෙනවද? දුක තේරෙන්නේ නැහැ. මොකද ਉਹ නිරෝගී පින්නත්නි. නමුත් ලෙඩාට තේරෙන තමන්ගේ දුක පින්නත්නි. අන්න එහෙමනම් ලෙඩවීමේ දුක දැනෙන්න නම් ලෙඩ වෙන්නම ඕන. වයසට යෑමේ දුක දැනෙන්න නම් පින්නත්නි වයසට යන්න මොන දැන් ඔය උපාසකම ලිවියපත් වෙලා. ඔබට දුකක් තියෙනවද නැද්ද? දුකයි පින්නත්නි. ඇඟේ කැක්කම කකුලේ කැක්කම ආදී එක එක දුකවල්. හැබැයි ওই දුක මට තේරෙනවද? මට තේරෙන්නේ නැහැ. මොකද පින්නත් මම වියපත් වෙලා නැති නිසා පින්නත්නි. එහෙමනම් දුකත් එයමයි, දුකට හේතුවත් එයමයි. එහෙමනම් දුක නැති කිරීම කියන්නේ මොකද්ද? ඉපදීම නැති කිරීමයි පින්නත්නි. ඉපදීමක් නැහැ කියන්නේ වයසට යනවද?
වයසට යන්නේ නැහැ. ඉපදීමක් නැහැ කියන්නේ ලෙඩ වෙනවද? ලෙඩ වෙන්නෙත් නැහැ. ඉපදීමක් නැහැ කියන්නේ මැරෙනවද? මැරෙන්නෙත් නැහැ. අන්න එහෙමනම් පින්නාත්නි දුකට හේතුව පින්නාත්නි එමය දුක නැති කිරීම කියන ඉපදීම නැති කිරීමයි. ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. ඔන්න මේ ලෝකයේ අමුක පින්නාත්නි ප්‍රඥාවන්තව දුක දනීද දුකට හේතුව දනීද එය නැති කිරීම නැති කිරීමේ මාර්ගය දැන් පින්නාත්නි නොහොත් සම්මා දිට්ඨිකයි. ඔන්න ඊළඟ කෙනා. එමෙන්ම පින්නාත්නි මේ ලෝකයේ අමුකු ජරා මරණ දනීද? මොකද්ද කියන්නේ? ජරා මරණ දෙක දනීද? එයට හේතුව දනීද? එය නැති කිරීම නැති කිරීමේ මාර්ගය දැන් පින්නාත්නි නොහොත් සම්මා දිට්ඨිකයි. මොකද්ද ජරාවටපත් වීම කියන්නේ? එහෙන්නේ. ජරාවටපත් වීම කියන්නේ මොකද්ද පින්නාත්නි? වයසට යෑම වියපත් වීමයි. දැන් අද මෙතන වැඩිපුරම බනහන්නේ කවුද? වයසක පිරිස. උපාසකම්මල නේද? දැන් ওই උපාසකම්මලගේ ස්වභාවය මොන වගේද? කෙස් ටික ඉදිලා. දත් ටික හැලිලා. හම ටික රැලි වැටිලා. ශක්තියක් නැහැ පින්නාත්නි. අල්පෝ ශක්තියක් තියෙන්නේ. දැන් වත්මනේ ඔබට හොමුණාට ඔබට පින්නාත්නි පෙර අතීතයේ තරුණ කාලයක් තිබ්බද නැද්ද? තිබ්බා. ඒ කාලෙත් ඔහොමද හිටියේ? ඒ කාලේ පින්නාත්නි ඔබේ ඔය අද සුදු කෙස් ටික ඒ කාලේ කළුයි. අද පින්නාත්නි ඔබේ ඔය හැලුණු දත් ටික ඒ කාලේ ලස්සනට තිබ්බා. අද පින්නාත්නි ඔබේ රැළට නොහම ඒ කාලේ පැහැපත්ව තිබ්බා. හැබැයි අද ඒක පින්නාත්නි වෙනස් වෙලා, වියපත් වෙලා. එහෙමනම් මේ ලෝකේ හැමෝම වයසට යනවද නැද්ද? වයසට යනවා පින්නාත්නි. එහෙමනම් මේ ලෝකේ ජීවත් වෙන තරුණ පිරිසත්, මහලු පිරිසත් මේ දෙගොල්ලොම පින්නාත්නි එකිනෙකා මුණ ගැහිලා මේක මෙනෙහි කරනවා මෙන්න මේ විදිහට. ඔන්න පින්නාත්නි වයස එක්කෙනෙක් ඉන්නවා. ඒ කෙනාගේ ඉස්සර තරුණ කෙනෙක් ඉන්න මුහුණ බලාගෙන ඉන්නවා පින්නාත්නි. වයස එක්කෙනා තරුණයා දිහා බලපෑම මෙහෙම කල්පනා කරන්න ඕනේ. අර වගේම කළු කෙස් කලඹක් පෙර මටත් තිබුණා නේද? හැබැයි දැන් ඒක තියෙනවද? දැන් ඒක නැහැ. අර වගේම ලස්සන දත් ටිකක් මටත් තිබුණ දැන් හැබැයි ඒක දැන් තියෙනවද? දැන් නැහැ. අර වගේම ලස්සන හැම ටිකක් මටත් තිබුණේ දැන් හැබැයි ඒක නැති වෙලා ගිහිල්ලා. අන්න පින්නාත්නි මෙනෙහි කරන්න ඕන. ඒ වයසකය. දැන් වයසකය මෙනෙහි කර තරුණකට මෙන්න මෙහෙම මෙනෙහි කරන වයස කෙනා දිහා බලලා පින්නාත්නි. අද මගේ මේ කළු කෙස් ටික අර වගේම දවසක සුදු වෙනව නේද? අද මගේ මේ ලස්සන දත් ටික අර වගේම දවසක හැලෙනව නේද? අද මගේ මේ ලස්සන හැම ටික අර වගේම රැවටෙන නොන් පින්නාත්නි දෙගොල්ලම කල්පනා කරන්න ඕනේ. එවිට අපිට පින්නාත්නි මෙන්න මේ දුක වශයෙන්ම තේරෙන්නේ. අපි පින්නාත්නි මේ ධර්මය ඔබ පින්නාත්නි ඕනෑතරම් අහනවා. දවසට පින්නාත්නි මම 2-3 අහනා ඉන්නවනේ. නමුත් ඔබ පින්නාත්නි කොච්චර බණවත් එක වැඩක් වෙන්නේ නැහැ. ඔය අහන බණ මෙනෙහි කරන්නේ නැත්තම්. ඔබට පින්නාත්නි බණ අහලා නිවන් දකින්න කවදාවත් බෑ. බණ අහලා විතරක් නිවන හොයන්න පින්නාත් අපි කාටවත් බෑ. ඒ බණ අහන අතරේ පින්නාත්නි ඒ අහන ධර්ම කාරණා මෙනෙහි කරන්නත් ඕනේ. මෙනෙහි කරනවා කියන්නේ එකිනෙක කරුණු පින්නාත්නි තමන්ට උගන්වන්න ඕනේ. මේ විස්තරේ මෙහෙම යන පිනත් තමන්ටම තේරුම් කරද්දී අපිට මේ ධර්මයේ මනවින් නැති තේරෙනවා. අන්න එවිට අපිට පිනත් නිවනක් හොයන්න පුළුවන් වෙන්නේ, නිවීමක් හොයන්න පුළුවන් වෙන්නේ. හොඳයි. එහෙමනම් ඔන්න පින්නාත්නි ඒ ජරාවටපත් වීමයි. මරණයටපත් වීම කියන්නේ මොකක්ද එහෙමනම්? ආයුස්මාච විඥානං. මෙලොව පින්නාත්නි යමෙක්ගේ කය තුල ආයුෂයත් විඥානයත් බැහැරව ගියා කියන්නේ මරණයටපත් වීමයි. එහෙමනම් මෙලොව උපන් හැම කෙනාම මැරෙනවද නැද්ද? මැරෙනවා. මරණ ආකාර කීයක් තිබෙනවද මිනිස්සු? මරණ විදි 4ක් තියෙනවා. කීයක්ද? 4ක්. ආයුක්කය මරණ, කම්මක්කය මරණ, උභයක්කය මරණ සහ උපච්ඡේදක මරණ. ආයුක්කය මරණය කියන්නේ මොකද්ද? දැන් සමහර මිනිස්සු පින්නත්නි මැරෙනවා. තමන් උපතින් ගෙන ආපු මේ ආයුෂ ටික ඉවර වෙලා පින්නත්නි. ඒ මොන මරණයද? ආයුක්කය මරණය. සමහර මිනිස්සු මැරෙනවා පින්නත්නි ආයුෂ තියෙනවා. හැබැයි ගෙන ආපු කර්ම ඉවර වෙනවා පින්නත්නි. ඒ මොන මරණයද? කම්මක්කේ මරණයයි. සමහරු මැරෙනවා පින්නත්නි ඔය අතරේ තමන් ගෙන ආපු ආයුෂත් එකම වෙලාවක ඉවර වෙනවා. තමන් ගෙන ආපු කර්මයත් එකම වෙලාවක ඉවර වෙනවා. ඒ උභයක්කේ මරණ. දැන් එහෙම මැරෙන්නේ මේ ලෝක කවුද? අපි එහෙම මැරෙනවද? නෑ. ඒ මැරෙන රහතන් වහන්සේලායි පින්නත්නි. හේතුව දැන් අපි පින්නත්නි මේ දින දින කර්ම රැස් කරන අයයි. උන්වහන්සේලා කරපු කර්ම නැති කරන අයයි පින්නත්නි. රහත් වුණු ආත්මයෙන් ආපු ආයුෂ ඉවර වෙද්දිම සසර කරාපු කර්මත් පින්නත්නි ඉවර වෙනවා. අන්න එතන තමයි මරණ තැනේ උභයක්කේ මරණ. උපච්ඡේදක මරණ කියන්නේ එහෙමනම් ස්වභාවික
විපත් නිසා මරණයට පත්වීමයි පින්නාත්නි. ඔන්න එහෙමනම් බුදුහාමුදුරු දේශනා කරන්නේ නත්ති ජාතා සමරණං. මේ ලෝකේ අමරණීය කවුරුවත් ඉන්නවද? නෑ පින්නාත්නි. උත්පත්ත්‍යා සහේ වේදං මරණං ආකතං සදා. මෙලොවට පින්නත් යමෙක් එනවද? ඒ එන්නේ මොකක් අරගෙනද? මරණයත් අරගෙනයි. බුදුහාමුදුරු දේශනා කරපු ලස්සන ගාථාවක් කියනවා යතාපි කුම්භකාරස්ස කතා මත්තික භාජනා සබ්බේ වේදන පරියන්තා ඒතම් මච්ඡාන ජීවිතං. ඔන්න ඉන්නවා පින්නත් කුඹල් කරුවෙක්. කවුද ඉන්නේ? කුඹල් කරුවෙක්. කුඹල් කරුවා මොකද කරන්නේ? වලං ආදී මැටි භාජන නිර්මාණය කරනවා. දැන් මේ කෙනා පින්නත්නි කුඹල් කරුවා මැටි භාජන හදද්දී මැටි පින්නත් අන්නන හදද්දී මේක බින්දෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔන්න දැන් හදලා ඉවරයි පින්නත්නි. ඊට පස්සේ බින්දෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පොහොරමඩ දාද්දී වටලා බින්දෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පොහොරමෙන් ගද්දිත් ඒක බින්දෙන්න පුළුවන් පින්නත්. ඊට පස්සේ කඩේට ගෙනියද්දී මේක වටලා බින්දෙන්න පුළුවන්. කඩේ තේදි බින්දෙන්න පුළුවන් පින්නත්නි. පාරිභෝගික ඇවිල්ලා ගද්දිත් ඒක වටන්න පුළුවන්. පාරිභෝගික ගෙදරදී පින්නත් ඒක බින්දෙන්න පුළුවන්. එහෙමනම් මේ කලයේ නැතපින මැටි භාජනේ බෙදෙන්න බොහෝ අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවා පින්නත්නි. අපේ මරණයත් ඒ වගේ. සමහරු පින්නත්නි මෙලොට එන්නෙත් නෑ. අම්මගේ බඩේම පින්නත්නි මිය යනවා. මව කුසෙම මිය යනවා. සමහරු පින්නත්නි ඉපදෙනකොට මැරෙනවා. සමහරු ඉපදිලා පැයයි දෙකයි දවසයි දෙකයි පින්නත්නි අවුරුද්දෙම ඉඳලා මැරෙනවා. සමහරු ළමා කාලේ මැරෙනවා. සමහරු යෞවන කාලේ මැරෙනවා. සමහරු මැදි වයසේ මැරෙනවා. සමහරු තරුණ කාලේ මැරෙනවා. සමහරු පින්නත්නි වියපත් වෙලා මැරෙනවා. ඔය කොහොම හරි පින්නත්නි අපි හැමෝම ටික ටික ලඟ වෙන්නේ මේ මොකටද? මරණයට පින්නත්නි. එහෙනම් ප්‍රඥාවන්ත වෙන්න අපි හැමෝම මරණ බව නිතර සිහි කරන්න පින්නත්නි. ජරා මරණ දෙකට හේතුව මොකද්ද? ඉපදීමයි. දැන් මේ ලෝක කවුරුත් නොඉපද වයසට යනවද? නොඉපද මැරෙනවද? ඉපදෙන්න ඕන පින්නත්නි වයසට යන්න නම්. ඉපදෙන්න ඕන මැරෙන්න නම්. එහෙමනම් පින්නත්නි ජරා මරණයට හේතුව ඉපදීම නම් ජරා මරණ නැති කිරීම කියන්නේ මොකද්ද? ඉපදීම නැති කිරීමයි. ඉපදීම නැහැ කියන ජරා මරණ දෙකකුත් නැහැ පින්නත්නි. ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. සමහරු බහන ආසති මනවින් යසලෙසට එන මුදු දෝසක් පෙනෙනවා දැන් මේ මාහට නිදි කිරණවා උපාසක අම්මලා පෙළට පුටුවෙන් වැටෙනවා තව පොඩ්ඩෙන් බීමට. දැන් පින්නත් සමහර උපාසකම්මලා වැටෙන්න මොහොතයි ආයෙ නැගිටිනවා. තව පොඩ්ඩක් හිටියොත් බිම තමයි. දැන් ඔබට පින්නත් බණහද්දි නිින්ද යන්නේ ඇත්තරම. දැන් අද වර්තමාන මිනිස්සුන්ට නම් බණහන්න ආවන් පස්සේ එක එක ප්‍රශ්න පින්නත්නි. ලෙඩවල් එනවා, නිදිමත එනවා, කම්මැලිකම එනවා පින්නත් එක එක රෝග. දැන් ඔබට පින්නත්නි බණහද්දි නිින්ද යන්නේ ඇයි කවුරු නිසාද? කෙලෙස් නැමැති මායя නිසායි. ඔහු කැමති පින්නත්නි මොකටද? ඔබ තව තවසසර දුවනවටයි. හැබැයි බණහනකින් මොකද්ද වෙන්නේ? දුවන එක නතර වෙන්නේ එකයි පින්නත්. ඒකට ඔහු කැමතිද? අකමැති. ඒ නිසා බණහද්දී ඔහු මොකද්ද කරන්නේ? ඔබේ මනසට පින්න නිදිමත ගේනවා. කෙලෙස් වලින් කම්මැලිකම ගේනවා පින්නත්නි. අර දහමනොත් මොකද කරන්නේ? ඔකට අහු වෙනවා පින්න නිදා ගන්නවා ඊට පස්සේ. දැන් ඔබට අද නිින්ද ගියාට අද මෙතන පින්නද මියුසිකල් ෂෝ එකක් තිබ්බනම් උපාසකම්ල කොහොමද නේද පින්නත්නි? ඉලයට කැඩෙනකම්ම නටනව නේද? පස්සේ තමයි පත්තු බඳින්නේ. දැන් පින්නත් එවිට නිින්දියක් නැහැ. හේතුව එවිට මාරයෙන් බාධාවක් නැහැ. එවිට කෙලස් වැඩෙනවා පින්නත්නි. ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න හොඳින් බණ අහන්න පින්නත්නි. නින්දාවත් පහ කරන්න. බණ අහලා ගෙදර ගිහින් නිදා ගන්න. බණ අහද්දී නිදි වර්ජිතව හොඳින් අහන්න පින්නත්නි. අහන බණ තේරුම් ගන්න. මොකද පින්නත් දැන් ඔබට මේ වහදී නින්දි ගාඩ hina වෙනවා පින්නත් බණ අහන්න නින්දියක් නැහැ පින්නත්නි. නමුත් කල්පනා කරන්න ඔබට නිවන හොයනවා නම් පින්නත්නි මෙතන තමයි නිවන තියෙන්නේ. මේ ධර්මයේ තමයි නිවන මාර්ගය තියෙන්නේ. එනිසා මේ ප්‍රඥාවන්ත වහන්න පින්නත්නි අහලා හොඳින් මෙනෙහි කරන්න. ඔන්න ඊළඟ කෙනා. එමෙන්න මහන්නේ මේ ලෝකයමකු ඉපදීම දනීද? මොකද කියන්නේ? ඉපදීම දනීද? ඉපදීමට හේතුව දනීද? එය නැති කිරීමේ මාර්ගය දැන පින්නත් දන්නහොත් සම්මා දිට්ඨිකයි. මොකද්ද ඉපදීම කියන්නේ?
මේ ලෝකේ පින්නත් කවුරු හරි කෙනෙක් කෙලෙස් ඉතුරුව මරණොත් ආයෙ ඉපදෙනවද නැද්ද? ඉපදෙනවාම තමයි. ඉපදෙන්නේ මේ ලෝකේ ආකාර හතරකටයි. අණ්ඩජ, ජලාබුජ, සංසේජ සහ පින්නත් ඕපපාතික කියන මෙන්න මේ හතරටම අපි ඉපදෙනවා. සමහර ඉපදෙනවා පින්නත් අපි වගේ. කියන්නේ මව් කුසෙන් පින්නත් මේ ලෝකෙට එනවා. සමහර කුකුල්ල වගේ කුරුල්ල වගේ පින්නත් බිත්තර වලින් මේ ලෝකෙට එනවා. සමහරු ආයමත් පින්නත් පණුව වගේ ජලය මූලික කරගෙන මේ ලෝකෙට එනවා. සමහරු දෙවියෝ වගේ පින්නත් ඕපපාතිකව මේ ලෝකේ පහළ වෙනවා. ඔය කොහොම හරි මරණොත් පින්නත් කෙලෙස් ඇති යමෙක් ඉපදෙනවාම තමයි. එහෙමනම් මේ ඉපදීමට හේතුව මොකද්ද පින්නත්? දැන් ඔබ පින්නත් ඔබට කරදර කරන හැමදාම මේ වචනේ කියනවා. කර්මය. ඔය කියන්නේ මේක මගේ කර්ම කියනෝනේ පින්නත් නේද? ඉපදෙන්නේ හේතුවත් පින්නත් අපේ කර්මෙම තමයි. මේ කර්මය කියන්නේ මොකද්ද එහෙමනම් පින්නත්නි? බුදුහාරු කර්ම කොම දේශනා කරේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. පින්නත්නි කර්මය කියන්නේ චේතනාවට. මොකද කර්මය කියන්නේ? එහෙමනම් දැන් අද පින්නත්නි සිදුවන්නේ මෙහෙමයි. දැන් මේ හැමෝම මෙතන බණහනවනේ පින්නත්නි. හැමෝගෙම මේ කය මෙතන. හැබැයි හැමෝගෙම හිත මෙතන නෙවෙයි පින්නත්නි. සමහරුන් හිත රටවල් වල පින්නත්නි. එංගලන්තය, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, ඇමරිකා පින්නත්නි හිත. හැබැයි මේ කය මේ පුංචි ලංකාවේ. අපේ මේ හිත පින්නත්නි දුවන දෙයක්. එක තැනක තියාගෙන හරිම අමාරුයි පින්නත්නි. එක එක තැන විසිරලා දුවනවා. ඔය දුවන හිත නිසා පින්නත්නි සිතුවිලි උපදිනවා. අන්න ඒ සිතුවිලි තමයි කර්ම කියන්නේ. ඒ හිතේ යන වෙනත් කර්ම වෙන්නේ. එකක් කුසල කර්ම, එකක් අකුසල කර්ම. එහෙමනම් අපි හැමෝම කර්ම රැස් කරනවද නැද්ද? රැස් කරනවා. අපි මේ රැස් කරන කර්ම මරණකම් පින්නත් කොහෙද ගබඩා වෙලා තියෙන්නේ? අපි මේ රැස් කරන කර්ම පින්නත්නි මරණකම් කොහෙද රැඳිලා තියෙන්නේ? භවයේ. කොහෙද රැඳිලා තියෙන්නේ? දැන් අපි කොහොමද කියන්නේ භවපච්චයා ජාති කියලානේ. භවයෙන් පස්සේ තමයි මොකක්ද තියෙන්නේ? ජාතිය තියෙන්නේ. එහෙමනම් භවය කියන්නේ මොකටද පින්නත්නි? මොකද්ද භවය කියන්නේ? භවය කියන්නේ කර්ම බී රැස් කරන තැනයි පින්නත්නි. කර්මය රැස් කරන භවය නිසා. අපි මෙහි මිටම් පින්නත් භවයක හැරෙට කැටයක් වගේ. මොකක් වගේද? කැටයක් වගේ. ඔන්න මෙතන තියෙනවා පින්නත්නි හිස් කැටයක්. සලිදන කැටයක් තියෙනවා පින්නත්නි. ඔන්න දැන් අපි උපන්දා පටන් මරණකම්ම පින්නත්නි කෑම කනවද නැද්ද? අපි පින්නත්නි උපන්දා පටන් මරණ තුරාවටම ආහාර ගන්නවා. අපි මේ කන හැම කෑමකම මූල්‍ය වටිනාකමක් තියනවද නැද්ද? තියෙනවා. ටොපියක් කියවත් පින්නත්නි වටිනාකමක් තියෙනවා. එහෙමනම් මේ සිදුවන්නේ මෙහෙමයි. දැන් ඔන්න අපි මේ කන හැම කෑමක්ම පින්නත්නි කන්න ඕනේ කොහොමද? අර කැටට සල්ලි දාලයි. උදේට කෑවත් 250 250 දැම්මොත් අපිට කෑම ලැබෙන්නේ පින්නත්. නැත්තම් කන්න හම්බෙන්නේ නැහැ. දැන් අපි එහෙමනම් කන්න පින සල්ලර කැටට දානවද නැද්ද? දානවා. අපි දැන් උන අවුරුදු 60යි නම් ජීවත් වෙන්නේ. ඔය 60 පුරාට කනවද නැද්ද? කනවා. කනවා වගේම අර කැටෙත් පිරෙනවද නැද්ද? පිරෙනවා පින්නත්නි. දැන් මෙහෙම හිතන්න. මේ කෑම තමයි අපේ සිතුවිලි. මොනවද කෑම කියන්නේ? සිතුවිලි. මුදල් තමයි කර්ම කියන්නේ. කැටේ තමයි පින්නත්නි භවය කියන්නේ. මරණකම්ම කනවා වගේම මරණකම්ම කර්මත් රැස් කරනවා. කන කෑම වලින් අර සල්ලි පිරෙනවා වගේම කැටේ කර්ම නිසාත් පින්නත්නි භවයේ නැමැති කැටය පිරෙනවා පින්නත්නි. ඒ සිදුවන්නේ යන්නේ එහෙමයි. ඊට පස්සේ අපි මරණම් පස්සේ මොකද වෙන්නේ? මේ කැටේ බිඳිනවා පින්නත්නි. බිඳිලා හු තීරණය කරනවා වැඩිපුර කුසල් නම් කරලා තියෙන්නේ හොඳ උපතක්. වැඩිපුර අකුසල් නම් කරලා තියෙන්නේ දුගතිගාමී වෙනවා පින්නත්නි. අන්න එහෙම අපි ඊළඟ ජාතිය හටගන්නේ. ඉපදීමට හේතුව කර්මය නම් ඉපදීම නැති කිරීම කියන්නේ මොකද්ද? කර්මය නැති කිරීමයි. කර්මය නැහැ කියන ඉපදීමක් තියනවද? ඉපදීමකුත් නැහැ පින්නත්නි. ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයම තමයි. ඇයි මේ ලාමුන් කැරකෙන්නේ බාම්බරුන් වාගේ ඔය ලෙස ගියොත් නැති වෙනවා ඔබගේ ආගේ පින්වත් දරුවනේ ගෙදරදී තබනු දංගේ හරි හැටි බාන ඇසුවොතින් නම් හරිම ආගේ පින්නත්නි
දැන් අද වර්තමානයේ දෙමාපියන්ගේ ලොකු වැරද්දක් තමයි බනහන්න පවුල මේනවා. හැබැයි බනහන්නේ අම්මේ තාත්තයි විතරයි. දැන් ඔන්න අම්මා මොකද කරන්නේ? පුතා යන සෙල්ලම් කරන ඵලයන් පුතේ සෙල්ලම් කරන්න කියනවා. උඹට තේරෙන්නේ නැහැ කියලා. දැන් ඇත්තරම් පින්නත් නෙමෙයි විය යුත්තේ. අම්මා තාත්තා බනහනකොට පුතාටත් අහන පුරුදු කරන්න පින්නන තේරෙන්න පුළුවන්. හැබැයි වාඩි කරලා අහන පුරුදු කරන්න පින්නත් නේ. දැන් එහෙම නොවුනොත් මොකද්ද වෙන්නේ? ඔය අනාගතයේ පින්නත් අම්මලා තාත්තලා මහා පාර ළඟින්න වෙන්නේ. අන්න ඒ නිසයි පින්නත් නේ. හේතුව දැන් ඔබ පින්නත් ඔබේ පුතට හැමදේම උගන්වනවා. බනහන් උගන්වන්නේ නැහැ. දහම හැසිරෙන්න උගන්වන්නේ නැහැ පින්නත් නේ. එනිසා උන්ට ඔබේ වටිනාකමක් නැති වෙනවා පින්නත් අම්මා තාත්තගේ. හැබැයි ඔබ පින්නත් නේ ඔවුන්ට පොඩි කාලේ පටන්ම දහමත් ඉගන්වුවොත් ඔබට පින්නත් අනාගතේ දුක් විඳින්න වෙන්නේ නැහැ. මොකද පින්නත් නේ ඔබේ වටිනාකම ධර්ම තුලින් තේරුම් ගන්නවා. එහෙනම් ප්‍රඥාවන්ත වෙන්න අම්මා තාත්තා බනහනකොට පුතාටත් බනහන පුරුදු කරන්න පින්නත් නේ. ඒ අදට නෙවෙයි පින්නත් ඔබට හෙටටත් අනාගතයේ හැමදාටම සුව එළවනවා. ඔබටත් එහෙමයි ළමයන්ටත් පින්නත් නේ ඒ විදිහටම තමයි. හොඳයි ඔන්න එහෙමනම් ඔන්න පින්නත් නේ ඊළඟ කෙනා. එමෙන්න මහණෙනි මේ ලෝකයේ යමෙකු උපාදානය දනීද. දැන් පින්නත් මේ කියන්නේ යමෙක් සම්මාදිරික වෙන ආකාර කිහිපයයි. යමෙක් උපාදානය දනීද එයට හේතුව දනීද එය නැති කිරීම නැති කිරීමේ මාර්ග දනි පින්නත් නොහොත් සම්මා දිට්ඨිකයි. මොකද උපාදානය කියන්නේ? ඇහෙන්නේ අල්ලාහ ගැනීමටයි පින්නත් නේ. දැන් අපි දන්නවා ධර්මයේ තියෙනවා පංචස්කන්ධය කියලා දෙයක්. මොනවද පංචස්කන්ධය පිළිවෙලට හැමෝම කියන බලන්න. පංචස්කන්ධය පහක් තියෙනවා පින්නත් නේ. පංච කියන්නේ ඒකනේ. ඇහෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් අද වර්තමානයේ මේ උපාසකයන් දින ලොකු වැරද්දක් අඩුපාඩුවක් තමයි පින්නත් නේ. ඔබ මේ හැම කරුණක්ම දන්නවා. හැබැයි මුල මතක නැහැ පින්නත් නේ. මුල කිව්වොත් තමයි ඔබ කියන්නේ. දැන් ඔබෙන් හදිස්සියෙන්වත් නොන පින්නත් නේ අන්‍යාගමික කෙනෙක්. පාරේ දැහුවොත් මේ ප්‍රශ්නේ ඔහුවට මුල කියනවද? දැන් අද මම කියයි. හැබැයි පින්නත් ඔහු කියනවද මුලක්? ඔහු දන්නෙත් නැහැ. එහෙනම් ප්‍රඥාවන්තන පින්නත් නේ ඔබ මේ ධර්ම කාරණා එකිනෙක පිළිවෙලට වෙනම තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ පින්නත් නේ. ඒකනේ අපිට බෞද්ධයයි කියන්නේ. නැත්නම් පින්න නමට විතරයි අපි බෞද්ධයෝ වෙන්නේ. හොඳයි. එහෙමනම් මොනද පංචස්කන්ධයෝ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙමනම් පින්නත් නේ ඔය පංචස්කන්ධය රූපස්කන්ධය ආදී පංචස්කන්ධය මේවා. එහෙමනම් පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද? මොකද්ද පංච උපාදානස්කන්ධ කියන්නේ එහෙමනම්? එයමයි පින්නත් සිදුවන්නේ මෙහෙමයි. දැන් මොන රූපස්කන්ධය ගන්න රූප කියන්නේ මොකටද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේවෙන් හටගත්ත, කැඩෙන බිඳෙන, විනාශන, වැහැරෙන දේ තමයි රූපය කියන්නේ පින්නත් නේ. දැන් අපි හැමෝටම රූපයක් තියෙනවද නැද්ද? තියෙනවා පින්නත් නේ. දැන් ඔබ රූපයට ඇල්ලලා තියෙනවද නැද්ද පින්නත් නේ? අපි අපේ රූපයට පින්න ආදරය කරනවා. දැන් නමුත් මෙම් කතා කරන බුදුන් වහන්සේ කරපින ජීවත් වුණා සිරිමා කියලා අභිචාරිකාවියක්. කවුද? නමින් ඇය සිරිමා. ඇය පින්නත් නේ රූපයෙන් සැබවින්ම රූමත්. ඇය පින්නත් ඇත්තටම රූපයෙන් ලස්සනයි. එනිසා ඇය මොකද්ද කරේ? ඔන්න පින්නත් නෑ කටයුතු කරේ රජවරු සිටුරු ගාව කහවණු 1000 ඔහොම ඉදි පින්නත් මේ පින්දහම් මෙහෙමත් කරා. ගෙදර පින්න හාරනම දාන දුන්නා. දවසක් ඔන්න පින්නත් නේ හාරනම දාන්න වඩිනවා. උන්වහන්සේ පෘථග්ජනයි. සිරිමව දැකලා පින්නත් රූපේ කියලා ඇලුනා. අහෝ මෙච්චර රූපයකට කල්පනා කරා රූපේ පින්නත් වටනාම කල්පනා කරා. එදා උපරන් පින්නත් නෝන මේ හාමුදුරුවෝ අනාරාධිතව හැමදාම සිරිමා ගෙදරින් දාන්න වඩනවා පින්නත් නේ. එන්නේ දානටද නෑ. මොකද දෙන්නේ සිරිමාව බලන්නයි පින්නත් නේ. දැන් උනෝම කාලේ ගිහිල්ලා දවසක් පින්නත් නිකපාටම හදිසි රෝගියකින් සිරිමා මිය ගියා. අන්තරා වුණා. ඕක ආරංචි වුණා පින්නතර හාමුදුරුවන්ට. ඔන්න පින්නත් නේ ආරංචි ලැබුණු සැනින් අනන්න ගත්තා. අනේ මගේ සිරිමක තමයි අඬන්නේ. මගෙත් නෙවෙයි පින්නත් නේ. නෑ කමකුත් නෑ. අර රූපේ නිසා පින්නත් මගේ කරගෙන. ඔන්න අඬනවා පින්නත් නේ. දැන් අද වර්තමානයේ මිනිසෙක් මරණ පස්සේ මොකද්ද කරන්නේ? පෙට්ටියක දානවා වල්ලනවා නැත්නම් ගිනි තියනවා පින්නත් නේ. හැබැයි ඒ කාලේ කොහොමද කරේ? රෙද්දකින් ඔතනවා අමුසොහන විසි කරනවා. සිරිමාට පින්නත් නෝක තමයි උනේ. දැන් ඔන්න සිරිමා අපිට අමුසොහන විසි කරලා දින තුනක් විතර ගිහිල්ලා. හැම ටිකේ දිමිලා පින්නත් නේ ඕජසේ කියලා පණුවෝ දැන් උන ඇවිල්ලා පින්නත් නේ. දැන් අඳුර ගන්නත් බෑ. බුදුහාර මොකද්ද කරේ? අර හාරගෙන දැනවත් වෙලා බුදුන් වහන්සේ වල සොහොන්ට වැඩම කරා සිරිමාගේ දේහය ගාවට.
අර හාමුදුරුවෝ ගන්න දෙන වැඩම කරා ඊට පස්සේ. දැන් ඔන්න පිරිස බොහෝ දෙනෙක් උන ඇවිල්ලා ඉන්නේ. බුදුහාර දැන් පිරිසින් අහනවා මෙහෙම. ඔන්න ලංසුවක් තිබ්ව පින්නත් සිරිමාගේ මේ රූපයට. මේන කවුරු හරි කෙනෙක් සිරිමාව දැන් මේ මොහොතේ ගන්න දෙපින කහවණු 1000කට ගන්නවද ඇහුවා. කවුරුවත් ගන්නවද? දැන් අද පින ලංසු ඉහිලන එකන වෙන්නේ. මේ ලංසු පහල යනවා පිනත් ටික ටික. 1500ක් වුණා කහවණු. ඒත් බාර ගන්නවද? බාර ගන්න. බැරි මෙතන පින නොමිල අරන් යන්න කිව්වා. ඒත් ගන්නවද කවුරුවත්? ගන්නෑ. අන්න පින කල්පනා කරන්න. එහෙම රූපයක් තමයි අපි හැමෝටම තියෙන්නේ. දින දින පිනත් නිවියපත් වෙනවා. මරණම් පස්සේ ගන්නම දෙයක් නෑ පින්නත් නේ. එහෙනම් ප්‍රඥාවන්ත වෙන්න රූපයකට පදන ඇල්ම පහ කරන්න. කොහොම හරි පින්නත් නැද පවුලක් ගන්න වර්තමානයේ අම්මා පුතාගේ රූපය මගේ කරගන්නවද නැද්ද? මගේ කරගන්නවා. පුතත් අම්මාගේ රූපය ඔන්න පිළිද මම්මත්වයෙන් අල්ල ගන්නවා. අන්න ඒ අල්ලාගෙන නිසා රූපස්කන්ධය රූප උපාදානස්කන්ධය වුණා. වේදනාව අල්ලගෙන නිසා පින්නත් මේ වේදනා උපාදානස්කන්ධ වුණා. දැන් මේ සංඥා කියන්නේ මොනවද? අපි දැන් මාර්ග සංඥා නේද පින්නත් නේ. මේ මොන සංඥාද? ඔය අපි කියන්නේ අමල් කමල් නාමල් සුනිමල් ඔය ඔක්කොම සංඥා පින්නත්. අම්මල කියන ළමයින්ට මගේ පුතා සුදු පුතා රත්තරන් පුතා දිපිනත් නේ. ඔය හැම නමක්ම සංඥා නාම. දැන් ඔබ පින්නත් සංඥාව අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා පින්නත් නේ. අම්මා පුතාගේ නමත් පුතා අම්මගේ නමත් අල්ල ගන්නවා. අන්න එහෙමනම් සංඥාව අල්ලගන්න නිසා අපි හඳුනන කොහොම කියලාද? සංඥා උපාදානස්කන්ධ කියලා. සංස්කාරයත් අල්ලගන්න නිසා අපි කියන සංස්කාර උපාදානස්කන්ධ කියලා. විඥානයත් අල්ලගන්න නිසා අපි කියන විඥාන උපාදානස්කන්ධ කියලා. ඔන්න පංච උපාදානස්කන්ධ පින්න එහෙම හඳුන්වනවා. දැන් පින්නත් උපාදානයට හේතුව මොකද්ද? අල්ලා ගැනීමට හේතුව මොකද්ද? තෘෂ්ණාවයි. අපි මේ ලෝකෙ පින්නත් ලෞකිකව අල්ලගන්න හැම දෙයක්ම අල්ලගන්න තෘෂ්ණාව මතයි පින්න තෘෂ්ණාව නිසායි. එහෙම නෙවෙයිද? එහෙම තමයි. ඔබ පින්නත් මේ ජීවිතේ දැන් මේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් පින්නත් නේ. මේ උපාසකමල මේ පිරිස Taman මේ ගෙවපු ජීවිතේ පුරාට ලැබු එක්ස්පීරියන්ස් එක පින්නත් මට කියන්න බලන්න. තෘෂ්ණාව නිසා ඇති කර බැඳීම නිසා පින්නත් එක දවසක්වත් සැපෙන් ඉඳලා තියෙනවද? ඔබ පින්නත් තෘෂ්ණාව නිසා බැඳීම් ඇති කරගෙන තියෙනවා. ඒ බැඳීම් නිසා පින්නත් හැමදාම සතුටින් ඉඳලා තියෙන පින්නත් එක බැඳීමක් නිසාවත් කවදාවත් නැහැ පින්නත් නේ. බැඳීම් නිසා අපිට කවදාවත් සැප ගෙනල් දෙනවද? සැපක් නැහැ පින්නත්. දැන් අම්ම කෙනෙක් ගන්න. ඔන්න කාන්තාවක් පින්නත් නේ අම්මා වුණා. ළමෙක් හම් වුණා. මුලින් සැපක් තිබුණා නමුත් පින්නත් එදා වඩා දුක පටන් ගන්නවා. ළමයාට කවන්න පොවන්න ලෙඩ වුණාන් පස්සේ උගන්වන්න මේ හැම දෙයක්ම දුකයිද සැපයිද? දුකයි පින්නත් නේ. එහෙමනම් මේ ලෝකේ හැම බැඳීමක්ම දුකයි. හැබැයි අපි අල්ලගන්න තෘෂ්ණාව නිසා පින්නත් බුදුහාර තෘෂ්ණාව දේශනා කරේ කොහොමද? යථාපි මූලේ අනුපද්‍ය වේදල් ජින්නෝ පිරුක්කෝ පුනරේව රූහති. ඔන්න පින්නත් මිනිස්සෙක් පොරවක් අරන් ගහක් මැදින් කැපුවොත් මොකද වෙන්නේ? ආයමත් ගහ ටික කාලයකින් ලියලනවා. ඒ වගේ සමහර මිනිස්සු මේ තෘෂ්ණාව පොඩ්ඩක් උඩින් අයින් කරනවා. ආය මොකද තෘෂ්ණාව ටික ටික ආයමත් වැඩෙනවා පින්නත් නේ. හැබැයි මිනිස්සෙක් ඔන්න පොරවක් අරන් ගහක් මුලින්ම කපලා දැම්මොතින් ආයමත් ගහ ලියනවද? ලියලන්නේ නැහැ. ඒ වගේ අපි තෘෂ්ණාව පින්නත් නේ මුලින්ම අයින් කරන්න ඕනේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔන්න පින්නත් නේ එහෙමනම් උපාදානට හේතු තණ්හාවයි. එහෙමනම් උපාදාන නැති කිරීම කියන්නේ මොකද්ද? තණ්හාව නැති කිරීමයි. තණ්හාවක් නැත්නම් පින්නත් උපාදාන ඇති බැඳීම් තියනවද? බැඳීමකුත් නැහැ. එහෙමනම් ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයම තමයි පින්නත් නේ. ඔන්න එහෙමනම් යමක ප්‍රඥාවන්තව උපාදාන දැනෙන උපාදානට හේතුව දනීද? එය නැති කිරීමේ මාර්ග ඔහුත් සම්මා දිට්ඨිකයි. ඔන්න ඊළඟ කෙනා. එමෙන් මහන්නේ මේ ලෝකයමෙකු වේදනාව දනීද? වේදනාවට හේතුව දනීද? වේදනාව නැති කිරීමේ මාර්ග දනපිනතනොත් සම්මා දිට්ඨිකයි. මොකද වේදනාව කියන්නේ? මොකද පින්නත් වේදනාව කියන්නේ? විඳීමටයි. විඳීමට හේතුව මොකද්ද? දැන් ස්පර්ශය මොකද විඳීමට හේතුව? ස්පර්ශයයි. මම මුලින් කිව්වා ස්පර්ශ ద్వාර 6කින් අපි ලබා ගන්නවා. චක්කු ස්පර්ශ, සෝත ස්පර්ශ, ගාන ස්පර්ශ, ජීවා ස්පර්ශ, කාය සහ මනෝ. ඔන්න පින්නත් මේ ලබනා ස්පර්ශය ආකාර තුනක් තියෙනවා. සුඛ ස්පර්ශ, දුක්ඛ ස්පර්ශ, අදුක්ඛම ස්පර්ශ. දැන් ඔන්න ඔය කනට පින්නත් නේ ලස්සන මියුසික් එකක් ඇහෙනවා. ඔබ කැමතිද? කැමති. මොකද කැමති පින්නත් නේක සැප නිසා නේක සැපවත් ස්පර්ශයක්. හැබැයි පින්නත් හැම වෙලෙම බල්ලෙක් බුරනවා නම් කන ගාව ඉඳලා කැමතිද? අකමැති. මොකද පින්නත් නේක
දුක්ඛ ස්පර්ශයක්. සමහර යෝජන පින්නත් දුකත් නැහැ සපත් නැහැ. එහෙම නේද උපේක්ෂා ස්පර්ශ. ඔන්න පින්නත්නි වේදනාව සහ වේදනාවට හේතුව. ඔබ විසින් පින්නත්නි වේදනාව මගේ කරගන්නවද නැද්ද? මගේ කරගන්නවා. දැන් උනගන්නේ බිරිඳක් සහ සැමියෙක් ඉන්නවා පින්නත්නි. දැන් බිරිඳ බලාපොරොත්තු වෙන කාගේ ස්පර්ශයේද? සැමියාගේ ස්පර්ශය. හදිසියෙන්වත් සැමිය වෙන කාන්තාවක ස්පර්ශය කරොත් ගෙදරාම බලාගන්නේදී පින්නත්නි. ඒක පෞල් ප්‍රශ්න. කොහොමුණත් පින්නත්නි ඒ සිදුවන්නේ මොකද? වේදනාව මගේ කරගත් නිසායි. එහෙමනම් වේදනාවට හේතුව මොකද? ස්පර්ශයයි. එහෙමනම් වේදනාව නැති කිරීම කියන්නේ මොකද්ද? ස්පර්ශ නැති කිරීමයි පින්නත්නි. ස්පර්ශ නැහැ කියන්නේ වේදනාවකොත් ඇත්තේ නැහැ. ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. ඔන්න එහෙනම් යමෙක් ප්‍රඥාවන්තව පින්නත්නි වේදනාව දනීද? එයට හේතුව දනීද? එය නැති කිරීමේ මාර්ගය අනුහුස් පින්නත් සම්මා දිට්ඨිකයි. සමහරු බාන ආසන වාමන වින් අන්න නැගිටල යනවා සමහරු දැන් ආර බලමින්න බන නොම තේරෙනවදෝ නැ මට තේරෙන්න මහසෝනාගාවි පාරිසංස මෙන් යන්න. එහෙම වෙන්නේ නැහැ. නමුත් පින්වත්නි ඇත්තටම කවදාවත් බණහත් නැගිටලා යන පුරුදු වෙන්න එපා පින්වත්නි. දැන් ඔබ යන්නේ වැඩකට වෙන්න පුළුවන්. අම්ම කෙනෙක් පුතාට සෑහෙන්න පුළුවන් පින්නත්. නමුත් සත්පුරුෂයා බණහන්නේ ඔක්කොම ඉවර කරලායි පින්වත්නි. කන්න තියන් බණහන්නේ නැහැ. දැන් අද පින්වත්නි වර්තමානයේ බණක් කියුවොත් මෙහෙනන්නේ නැහැ. අනිවාර්යෙන් බණෙන් පස්සේ කහබත් දන්සලෙ කියලා දානවා එක්ක. නැති පින්වත්නි කෑම දෙනවා කියනවා. සමහර වෙනිසම් බණහන්නේ නෝ පින්වත්නි. අමාරුවෙන් ඉන්නවා කන්න බලාගෙන ඉන්නේ පින්වත්නි. එහෙම කවදාවත් බණහන්න හොඳ නැහැ. එනිසා පින්වත්නි සත්පුරුෂයා සියලුවට ඉවර කරලා බණහන්න එන්නේ. ඒක නිරවුල් මනසක් තමයි පින්නත් උඩ තියෙන්නේ. නිකලෙස් මනසක්. අන්න පින්නත් ඔබත් ඒ නිසා බණහන්නේද්දී හොඳින් පින්නත් ඔක්කොම ඉවර කරලා බණහන්න එන්න. එවිට පින්නත් බණ හොඳින් තේරෙනවා. හොඳයි. ඔන්න පින්නත් ඊළඟ කෙනා. එමෙන් මහන්නේ මේ ලෝකයන්ෙකු විඥානේ දනීද? මොකද්ද කියන්නේ? විඥානේ දනීද? එයට හේතුව දනීද? එය නැති කිරීමේ මාර්ගය අනුහුත් පින්නත් සම්මා දිට්ඨිකයි. මොකද්ද විඥානය කියන්නේ? දැන් ඔන්න මං ඔබෙන් පින්නත් නෙමෙයි වයස අහනවා. ඔබ කියාවි මට 20යි කියයි. මට නෙමෙයි පින්නත්නි. ඔබේ වයස 20යි කියයි 30යි කියයි 40යි කියයි. එක එක වයස කියයි ඔබේ වයස පින්නත්නි. එහෙම කිව්වට ආයෙ මං අහනවා ඔබේ විඥානයේ වයස. කාටවත් කියන්න පුළුවන්ද? කාටවත් බෑ පින්නත්. ඒට හේතුව මෙයයි. බුදුහාරු දේශනා කරනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙනවා පින්නත්නික සූත්‍රයක් අචින්ත්‍ය කියලා. මොන සූත්‍රයේද? අචින්ත්‍ය සූත්‍රය. අචින්ත්‍ය කියන වචනේ අර්ථය මොකද්ද? චින්ත්‍ය කියන්නේ හිතන්න පුළුවන් කියන එක. අචින්ත්‍ය කියන්නේ එහෙම නම් හිතන්න බෑ කියන එකයි. මේ අචින්ත්‍ය සූත්‍රයේ පින්නත්නි එවැනි කාරණා හතරක් තියෙනවා. එක බුද්ධ විෂය, දෙක ධාන විෂය, තුන කර්ම විෂය, හතර ලෝක විෂය. මේ ලෝක විෂය ගත්‍ර බුදුහාරු දේශනා කරේ කොහොමද? අනමතග්ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝට්න පඤ්ඤේ. මහණෙනි මේ සංසාරය අනවරාග්‍රයි. ඒකට පිළිඳ අපි කාටවත් කෙලවරක් ගන්න පුළුවන්ද මේ සංසාරේ? බෑ පින්නත්නි. දැන් හැබැයි පින්නත්නි මේ කෙලවරක් තියෙනවද නැද්ද? කවදා හරි තියෙනවා පින්නත්නි. කල්පනා කරලා අපිට හොන බලන්න මේ කෙලවරක් තියෙනවා. එහෙමනම් අන්න පින්නත්නි ඒ කෙලවරේ තමයි අපේ විඥානයේ උත්පත්තිය තියෙන්නේ. එහෙමනම් එදා පටන් පින්නත් තාමත් මේ විඥානේ දුවනවද නැද්ද? දුවනවා පින්නත්නි. මිනිසියෙක් වෙන්නේ නැති, ප්‍රේතයෙක් වෙන්නේ නැති, අමනුෂ්‍යයෙක් වෙන්නේ නැති, සද්දෙව් වෙන්නේ නැති. ඔන්න එක එක දඟල යන්න තිබෙනාති. මේ දුවන විඥාණය ආකාර තුනකට හුරු වෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. පිනට, පවට භාවනාවට. ඔය සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි කොච්චර දුප්පත් වුණත් දුගී පැලේ ඉන්නේ. හැබැයි බලන්නම දන් දෙන්න පින්නත් හිත කියන්නේ දන් දෙන්න. බලන්නෙන් බනහන්න. ඒ කව තමන්ගේ මේ විඥාණය සසර පිනට හුරු වුණු අය. සමහර ඉන්නෝ පින්නත් කෝටි ගණන් සල්ලි තියනවා.
හැබැයි හිඟන රුපියල් 100ක් දෙන්නේ නැහැ පින්වත්නි. ජාතියට රුපියල් 100ක් කෑමක් දෙන්නේ නැහැ. ඒ මොකද තමන්ගේ මේ විඥාන සසර පින්වත්නි පවට හුරු වුණු අය. සමහර පිරිසක් වෙන සල්ව පිරිසක් ඉන්න ඔය අතරේ කන්න ගියත්, නාන්න ගියත්, වැඩට ගියත් පින්වත්නි විනාඩියක් හරි භාවනා කරනවා. ඒකව තමන්ගේ මේ සසර පින්වත්නි භාවනාවට හුරු වුණු අයයි. ඔන්න පින්වත් මේක තමයි විඥාණය. විඥාණයට හේතුව මොකද්ද? මොකද පින්වත්නි විඥාණයට හේතුව සංස්කාරය. මොකද විඥාණයට හේතුව සංස්කාරය. සංස්කාරය කියන්නේ මොකද්ද? සිතුවිලි. සිතුවිලි කියන්නේ මොනවද එහෙමනම්? චේතනා පින්වත්නි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතීත්වා කම්මං කයන වචය මනසා පින්වත්නි. එහෙමනම් විඥාණයට හේතුව පින්වත් කර්මමයි. කර්ම නිසායි පින්වත් අපිට මේ විඥානය හටගෙන තියෙන්නේ. එහෙමනම් ඔන්න පින්වත් විඥාන හේතුව සංස්කාර නම් විඥාන නැති කිරීම කියන්නේ මොකද්ද? සංස්කාර නැති කිරීමයි පින්වත්නි. සංස්කාර නැහැ කියන්නේ විඥානයක් තියෙනවද? විඥානයකුත් නැහැ. ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. ඔන්න යමේ ප්‍රඥාවන්තව විඥානය දන්නවද? විඥාණයට හේතුව දන්නවද? එය නැති කරන් දන්නවද කිරීමේ මාර්ගය දැන පිනත් දන්නොත් සම්මා දිට්ඨිකයි. ඔන්න ඊළඟ කෙනා. එමෙන් මහන්නේ මේ ලෝකයේ යමෙකු මැනවින් සංස්කාරය දනීද? සංස්කාරයට හේතුව දනීද? එය නැති කිරීම නැති කිරීමේ මාර්ගය දැන අනුහොත් පින සම්මා දිට්ඨිකයි. අපි සංස්කාරයක් ගැන කතා කරා. සංස්කාරයට හේතුව මොකද්ද? ඔබ දන්නවා පින්නත් මේකට හේතුව. මොකක්ද සංස්කාරයට හේතුව? ඇහෙන්නේ. හිතන එකක් කියන්න බෑ නේද පින්නත් මේ ධර්මයෙන් නේද? නැත්නම් මොකක් හරි කියන්න පුළුවන්. සංස්කාරයට හේතුව මොකද පින්නත්නි? අවිද්‍යාවයි. මොකක්ද සංස්කාරයට හේතුව? අවිද්‍යාව පින්නත්නි. අවිද්‍යාව කියන්නේ මොකද්ද? නොදැනීමයි. චතුරාර්ය සත්‍යත් අරියට මගක් නොදැනීම අපි කියන අවිද්‍යාව කියලා අපි හඳුන්වනවා පින්නත්නි. එහෙමනම් සංස්කාරයට හේතුව අවිද්‍යාව නම් සංස්කාර නැති කිරීම කියන්නේ මොකද්ද? අවිද්‍යාව නැති කිරීමයි පින්නත්නි. අවිද්‍යාව නැහැ කියන්නේ සංස්කාරයක් තියෙනවද? සංස්කාරයකුත් නැහැ. ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. ඔන්න යමෙක් සංස්කාරය දනීද? එයට හේතුව දන්නවද? එය නැති කිරීම නැති කිරීමේ මාර්ගය දන පින දුන්නොත් සම්මා දිට්ඨිකයි. ඔන්න ඊළඟ කෙනා. එමෙන් මහණෙනි මේ ලෝකයේ යමෙකු අවිද්‍යාව දනීද? අවිද්‍යාවට හේතුව දනීද? අවිද්‍යාව නැති කිරීමේ මාර්ගය පින දුන්නොත් සම්මා දිට්ඨිකයි. මොකද අවිද්‍යාව ගැන බුදුහාර දේශනා කළ සූත්‍රයක් තියෙනවා පින්වත්නි අංගුත්තර නිකායේ දසක නිපාතේ යමක වගේ අවිජ්ජා සූත්‍රය. මොන සූත්‍රයේද? අවිජ්ජා සූත්‍රය. එහි දැක්වෙන පින්වත් පාද දෙකක්. එකක් අවිද්‍යාවේ මාර්ගය, අනික විද්‍යාවේ මාර්ගය. පින්වත්නි මේ අවිද්‍යාව කියන්නේ මහත් කෙලෙස් ගොඩකට මූලයක්. අවිද්‍යාව නිසා පින්වත්නි ඔන්න පංච නීවරණ ඉපදෙනවා. පංච නීවරණ නිසා ඔන්න පින්වත් ත්‍රිවිධ දුස්චරිත වෙනවා පින්වත්නි. ඒ නිසා පංචේන්ද්‍රිය අසංවර වෙනවා. පංචේන්ද්‍රිය අසංවරයෙන් පින්වත්නි අසත්‍ති අසම්පන්න ඇති වෙනවා පින්වත්නි. ඒයින් පින්වත්නි අයෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් මොකද වෙන්නේ? අශ්‍රද්ධාව ඇති වෙනවා. අශ්‍රද්ධාව වෙන්නේ පින්වත් අසත් ධර්මය ඇහෙන කොටයි. අසත් ධර්මයට කවුරු නිසාද? අසත්පුරුෂයෝ නිසා. ඔන්න පින්වත් අවිද්‍යාව කියන්නේ ඕකටයි. බුදුහාර දේශනා කරන පින සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ කෝසල සාහිත්‍යයේ පුද්ගල සූත්‍රය. මොන සූත්‍රයේද? පුද්ගල සූත්‍රය. එහි දැක්වෙනවා මෙලොව ජීවිතන පුද්ගල වර්ග හතරක් ගැන. කීයක් ගැනද? හතරක් ගැන. ඔන්න එක්කෙනෙක් පින්නත්නි අවිද්‍යාවෙන් විද්‍යාවට යන්න. කවුද? අඳුරින් ඉඳලා පින්නත්නි ආලෝකයට යන්න. තව කෙනෙක් එළියේ ඉඳලා පින්නත්නි විද්‍යාව ඉඳලා අවිද්‍යාවට එන්න. එළියෙන් අඳුරට එන්න පින්නත්නි. තව කෙනෙක් අඳුරෙන් අඳුරටම යන කෙනා අවිද්‍යාවෙන් අවිද්‍යාවටම යන්න. තව කෙනෙක් පින්නත්නි විද්‍යාවෙන් විද්‍යාවටම යන්න. ඔය හතරෙන් ඔබ කවුද පින්නත්නි? විද්‍යාවෙන් විද්‍යාවට යන්නද පින්නත්නි? එහෙමයි හිතන්නේ නේද? නමුත් අපි හැමෝම කවුද? අවිද්‍යාවෙන් විද්‍යාවට නැහැ පින්නත්නි. දිනක් ඔන්න භික්ෂුවක් පින්නත්නි බුදුන් වහන්සේගෙන් මෙහෙම අහනවා. දැන් මේ ලෝකෙ එළිය කරන්නේ මොනවද? අපේ මේ පෘථිවියේ පින්නත එළිය කරන්නේ මොනවද? හිරු සඳු තාරකාවෝ පින්නත්නි. ඉරය හඳයි තරුයි. යම් දවසක පින්නත්නි මේ තුන නැතුනොත් මොකද්ද වෙන්නේ? මේ ලෝකය අඳුර වෙනවා පින්නත්නි. එහෙනම් ඔන්න අහනවා බුදුහාමුදුරුවනේ ඒ අඳුරට වඩා මේ ලෝක අඳුර තියෙද හෝ පින්නත්නි? තියෙද නැද්ද පින්නත්නි? මොන අන්ධකාරයේද? අවිද්‍යා අන්ධකාරයයි.
දැන් අපේ මේ ඇහැට පින්නාත්නි මේ බල්බෙන සෙලියට පෙනුනට හිත අඳුරේ තියෙන්නේ පින්නාත්නි. හිතට එළියක් නැහැ. ඒ අඳුර තමයි අවිද්‍යා අන්ධකාරය. අපිට පින්නාත්නි ඇහැට එළිය බල්බය නම් අපේ පෙන හිතට එළිය මොකක්ද ධර්මයයි. එහෙනම් අපිට ඔබ මනුවින් බණ අහන්න මොකද වෙන්නේ? ওই ධර්මයේ ආලෝකය අපිට ලං වෙනවා. නිවන ආලෝකය ලං වෙනවා. බණ නාසන මොකද වෙන්නේ පින්නාත්නි? මොකද වෙන්නේ? ඔය එළිය තව තවත් දුරට යනවා පින්නාත්නි. ඒ නිසා ඒ කියන්නේ හොඳින් බණ අහන්න කියලා. ඔන්න එහෙමනම් අවිද්‍යාවයයි. අවිද්‍යාවට හේතුව මොකද්ද? මොකද අවිද්‍යාවට හේතුව ආශ්‍රව පින්නාත්නි. මොකද අවිද්‍යාවට හේතුව ආශ්‍රවයයි. එහෙමනම් අවිද්‍යාව නැති කිරීම කියන්නේ මොකද්ද? ආශ්‍රව නැති කිරීම. ආශ්‍රව නැහැ කියන අවිද්‍යාවක් තියෙනවද? අවිද්‍යාවකුත් නැහැ. ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. ඔන්න යමෙක් අවිද්‍යාව දනීද? එයට හේතුව දනීද? එය නැති කිරීමේ මාර්ග දනන පින ඔහු සම්මා දිට්ඨිකයි. ඔන්න අන්තිම කෙනා පින්නත් මෙලෝ සමදරින අන්තිම කෙනා. ඔන්න අවසාන වශයෙන් මහන්නේ මේ ලෝකයේ යමෙකු ආශ්‍රව දනීද? ආශ්‍රවයට හේතුව දනීද? එය නැති කිරීමේ මාර්ග පින ඔහු සම්මා දිට්ඨිකයි. මොකද ආශ්‍රව කියන්නේ? ධර්මයේ ආශ්‍රව කීයක් තියෙයිද? 10ක් 12ක් තියෙයිද පින්නත් නේ? ගණන් කරගෙන බැරිද නැත්තම්? ආශ්‍රව 4යි තියෙන්නේ පින්නත් නේ. කීයද? මේ හරිම ලේසි දේවල් පින්නත් අපිට මතකේ තියාගන්න. මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව සහ අවිජ්ජා ආශ්‍රව. කාමාශ්‍රවය කියන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මෙන්න පින්නත් මේ වෙනසයි මෙන්න මේ කාමාශ්‍රව ඇති වෙන්නේ. දැන් උන් අපි පින්නත් අපේ ඇහෙන් රූප බලනවද නැද්ද? බලනවා. අන්න ඒ රූප නිසා කෙලෙස් වෙනවා තමයි පින්නත් ඒ රූපේ. කනෙන් ශබ්ද අහනද කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ ගන්න පින්නත් ඔය අතර අපිට පින්නත් වැඩිපුරම කෙලෙස් වෙන්නේ මොකක්ද? දිවයි. දිවෙන් මොකද්ද ගන්නෙ? රසය පින්නත්. අපි හිතමු මෙහෙම දැන් ඔන්න මේ පිටිස පින්නත් බස් එකකින් කිරිවෙර වඳින්න යනවා. කොහෙද යන්නේ? කිරිවෙර කතරගම යනවා පින්නත් වඳින්න. ගියපු අතරේ පින්නත් උදේ හරි දවල් රෑ හරි පින්නත් කෑම කන කඩේකින් නවත්තනවා. දැන් කෑම පස්සේ පින්නත් කෑමත් රහයි ප්‍රයිස් එකත් අඩුයි. හැමෝට දැන් උන හැපි පින්නත් ඔන්න ආයෙ කලුතර එනවා. මෙහෙ එනවා පින්නත් ඇවිල්ලා දැන් මේ වරුදින පින්නත් ගියේ ලබන ආයෙමත් යනවා කිරිවෙර වඳින්න පින්නත් මේ පිරිසම ආයෙමත් යනවා. යද්දී ගෙවරුද කඩේ මතක් වෙනවද නැද්ද? මතක් වෙන්නේ කඩේ නම නිසාද? ලොකේෂන් නිසාද? රස නිසායි පින්නත් අපේ මේ දිව කියන දෙයට රහක් දැන්නොත් මැරෙනකම් මතක වෙන්නේ නැහැ. ආයෙ කෑම හිත කනවා පින්නත් අපි කන්න හම්බෙන්නම ඕනේ නැහැ. ආයෙ හිත පින්නත් ඒ කෑම කනවා. ඒ නිසා බොහෝ ක්‍රිස්පින වැඩෙනවා අපිට. අන්න පින්නත් ඒ තමයි කාමාශ්‍රවය. දැන් මේ කාමයේ ගත්තන් පස්සේ පින්නත් බුදුහාර දේශනා කරන්නේ මේ ලෝකේ ලෞකික හැම දෙයක් තුනම කාරණා තුනක් තියෙනවා. විද්‍යමාන වන කාරණා කීයක් තියෙනවද? තුනයි පින්නත්. රූපය හෝ ශබ්දය හැම දෙයකම පින්නත්. ඒ මොනවද? ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය. ඒ දැක්වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛකන්ද සූත්‍රයේ. ඒදී බුදුහාම දේශනා කරන්නේ මෙන්න මෙහෙම. ඔන්න පින්නත් කාන්තාවක් න අපේ ඉස්සරහා අවුරුදු 16ක් හෝ 15ක් වන. අය පින්නත් ඊටා උසත් නැහැ, ඊටා මිටිත් නැහැ. ඊටා මහතත් නැහැ, ඊටා කෙට්ටුත් නැහැ. ඊටා සුදුත් නැහැ, ඊටා කළුත් නැහැ පින්නත්. නෝ යෞවනයක් ඉන්නවා. ඒ මොහොතේ අයගේ රූපේ තියෙන්නේ මොකද්ද? රූපේ ආස්වාදය. මොකද තියෙන්නේ? රූපේ ආස්වාදය. දැන් ඔන්න ඒ යෞවනියම පින්නත් අවුරුදු 90ක් 100ක් ගිහිල්ලා මල මුත්‍රා ගොඩේම ඉන්නේ. කෙස් ටික ඉදිලා, දත් ටික හැයලා පින්නත් ඔන්න විරූපී වෙලා. තනියෙන් හිටගත්තොත් තනියෙන් වාඩි වෙන බැරි තත්ත්වයට ඇවිල්ලා. තනියෙන් වාඩිනොත් තනියෙන් හිටගෙන බැරි තත්ත්වයට ඇවිල්ලා දැන් ඉන්නේ පින්නත් දැන් මේ රූපේ කලින් තිබුණු ආස්වාදي දැන් තියෙනවද? දැන් මොකද තියෙන්නේ? දැන් තියෙන රූපේ ආදීනවයයි. මේක තමයි සත්පුරුෂ දැකලා පින්නත් මොකද කරන්නේ? රූපේ නිස්සරණ නැත්නම් නිවීම හොයනවා පින්නත් එහෙනම් ප්‍රඥාව තුන පින්න නිවීම හොයන අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ. ඔන්න කාමාශ්‍රවය. භවආශ්‍රව කියන්නේ මොකද්ද? භවය අල්ලා ගැනීමයි. රූපාවචර අරූපාවචර භවය අල්ලන. දැන් සමහර ඇත්තෝ ඉන්න උපාසකම ඉන්නවා පින්නත් මේ කියන්නේ ඔන්න කියනවා මම යන්නේ මේ දිව්‍ය ලෝකේ කියනවා. ඒකට භවය අල්ලා ගන්නවා පින්නත් මිනිස්සු. මේ ලෝකෙද්දීන් පරලෝකෙ අල්ලා ගන්නවා පින්නත්. ඒ මොකද්ද? භවආශ්‍රවයයි. ditthාශ්‍රව කියන්නේ මොකද්ද? දෘෂ්ටි අල්ලා ගැනීමයි. සමහර නොපෙන දෘෂ්ටියක් අල්ලාගත්තොත් මැරුවත් අතහරින්නේ නැහැ.
කොච්චර කිව්වත් කියන්නේ නෑ කියලා මම පින්වත්නි. මේ පැහැදගෙනව තේරුම් ගන්නෙම නෑ. දැන් එහෙම කෙනෙක් පින්වත්නි වැරද්ද කළාගත්තොත් මොකද වෙන්නේ? අහිත කරයි. හොඳ කළාගත්තොත් නම් හිත කර වෙන්න පුළුවන්. කොහොම හරි දෘෂ්ටි ළඟට අපි කියන දිට්ඨාශ්‍රය හඳුන්වනවා. අවිජ්ජාශ්‍රය කියන්නේ මොකද්ද එහෙමනම්? මෝහය අල්ලා ගැනීමයි. ඔය තමයි ආශ්‍රව 4. දැන් පින්වත්නි ඒට හේතුව මොකද්ද? දැන් ඕන අවිද්‍යාව හේතුව ආශ්‍රව නම් ආශ්‍රවයට හේතුව මොකද? අවිද්‍යාවමයි පින්වත්නි. මේ දෙක මාරේ මරතා පින්වත්නි මේට හේතු වෙන්නේ. ඔන්න එහෙමනම් ඒට හේතුව අවිද්‍යාවයි. ආශ්‍රව නැති කිරීම කියන්නේ මොකද්ද එහෙමනම්? අවිද්‍යාව නැති කිරීමයි පින්වත්නි. අවිද්‍යාව නැහැ කියන්නේ ආශ්‍රවත් නැහැ. ආශ්‍රව නැහැ කියන්නේ අවිද්‍යාවකුත් ඇත්තේ නැහැ. ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ඔන්න පින්වත්නි එහෙමනම් අපි මේ සාකච්ඡා කරා මෙතුවක් වේලා මෙලොව ජීවත් වෙන්නා වූ ආරතේ මේ යහපත් දැකගෙන එන්නා වූ ආකාරය හැම එකම අපි සාකච්ඡා කරා පින්වත්නි. අපි මෙහෙදි කිව්වා කුසල අකුසල අපි සාකච්ඡා කරා. ආහාරය ගැන, දුක ගැන, අය පින්වත්නි ජරා මරණ ගැන, ඉපදීම ගැන, අය පින්වත්නි උපාදාන ගැන, වේදනා ගැන, විඥාන ගැන, සංස්කාර ගැන, අවිද්‍යාව ආශ්‍රව. ඔන්න පින්වත්නි මෙන්න මේ යමෙක් දන්නවනම්, එයත් දන්නවනම්, එයට හේතුවක් දන්නවනම්, එය නැති නැතිගේ මාර්ගය දන්න අනෝ සම්මාදිට්ඨිකයි පින්වත්නි. එහෙනම් ප්‍රඥාවන්තන අපිත් හැමෝම පින්වත්නි ප්‍රඥාවන්තව මේ හැම කරුණක් මනමින් දැනගන්න ඕනේ. එවිට අපි සම්මාදිට්ඨික වන්නේ. එහෙනම් හැමෝම ප්‍රඥාවන්ත ශ්‍රවණය කරා මේ ධර්මයේ පින්වත්නි හොඳින් සිහිය තියාගන්න. සිහි කරලා පින්වත්නි මේක මෙනෙහි කරන්න. එවිට පින්වත්නි ඔබට මේ ධර්මය හොඳින් වැටහෙවි. හොඳයි හැමෝම සාදුනාදයක් පවත්වමු. සුපින්වත්නි අද දවසේ මේ හැම දිනම මේ විහාරස්ථානයේ මෙතෙක් කළ තමරණ සුවිශේෂ ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. දැන් මේ අවසන් වෙන මොහොතයි. එහෙමනම් ප්‍රථම විහාරස්ථානයේ නායක හමුදුන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය අත්වගා හැම සාදුනාදයක් පවත්වමු. එමෙන් පින්වත්නි මේ දායක දක්වා වූ මැදපෙරදි සේවය කරන්නා වූ ප්‍රියංගනී මහත්මියටත් යුද හමුදා විශ්‍රාමලත් සරත් කුමාර මහත්මයාටත් උසස් පෙළ අධ්‍යාපනය හදාරන තුෂාර නෙත්මින පුතුණුවන්ට ප්‍රමුඛ මේ බණ හපු බාලමහලු හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය අත් වේවා. කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වේවා. අවසින් නොදක මේ හැම දිනම සාදුනාදයක් පවත්වමු. එමෙන් මිය ගියව පින්වත්නි BA නන්දාවතී මෑණියනුත් WA ඇඩ්වින් පියාණනුත් ප්‍රියන්ත කුමාර සහෝදරයාත් ප්‍රමුඛ හැම දෙනාම දුක් ඇති වූ ආත්මයක ඉපදියත් නම් දුකින් අත මිදේවා. සැපවත් ආත්මයකට ළඟා වේවා. සැපවත් වූ ආත්මයක ඉපදියත් සැපවට අධිසන හැම දෙනාම සාදුනාදයක් පවත්වමු. හොඳයි. එහෙමනම් මේ රැස් කරපිනකට සපලම දෙවියන් හිමියන් මහා ප්‍රණාමෝදන් කරමු පින්වත්නි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. දසමසක්ම කුසේ හොවා තමලේ ධාතුව කිරි බවට පත් කරමින් සිය ආදරණීය දරුවන්ට පවා අද්දඩි කළ ඒ ආදරණීය මව් සෙනෙහසට මේ කවියුගල උපහාරයක්ම වේවා. කුස තුල දාරා
මාදාස මාස කාඩ පීරුව ඇස් මත තියා රැකවල් මාට නීති සැදුව පිස පිස කාඳුළු සියලුම රිදු මන් දැරුව සුරංගන නුඹයි මහමායා පෙර දැරුව නිම්නැති සෙනෙහසක් පාපුවක හිර කරලා දුන්නේ සිරුරේ ලේටික මට කිරි කරලා නුඹේ දිවි සැරිය මා වෙනුවෙන් කැප කරලා අම්මේ නුඹේ පානම දිමි හඬ සිඹලා එමෙන්ම සිය දරුවන් පෝෂණය කරනුවස් රැක බලා ගනුවස් දිවා රෑ නොබලා දහඩිය කඳුළු වෙර මහන්සිය හෙළු ඒ ආදරණීය පියසෙනෙහසටත් මේ කවියුගල උපහාරයක්ම වේවා. තුරුලේ නැතත් මා සිඹ හොර තල් කරමින් සැරවැර කලේ රැකවල් මට නීති බාන්දිමින් කෙසඟැති සිරුරමුත් ඇත් කුල පාරද වමින් නාමදිමි පියතුමනි නුඹේ පා යුග සිඹිමින් අවැසි මැද්දේ අරගලයක් ඔසොලත්ටි දාබින්දු පුරා කාරගැට අත පුපුරත්ටි උරමත තියා ජීවන බාර උසුලත්ටි සක්විති නුඹයි මගේ ලෝකයේ ආප්පත්ටි හොඳ හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සාත බියෙන් මිදෙත්වා සොවින් තැවෙන සාත සොම් නාස් වෙත්වා සියලු දෙනා ලොව
නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා හොඳයි හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ඇතිව පවතින සියලු රෝදුක් සිතන ආයුරුම පහව යේවා කරන රැකියා සියලු කටයුතු දිනෙන් දිනටම සඵල වේවා එතෙර ඇතිමුත් මෙතෙර නැතිමුත් සියලු පින් බල ආත්ම වේවා ප්‍රියංගනිනෝ නාහටද නිර තුරුම සෙත් ආ සිරිම වේවා පහන් හැඟුම් සිතුවිලියත් වීමෙන් කරනා සැම වැඩ සරු වේවා පහන් හැඟුම් සිතු විලි පිබිදීමෙන් යහගුණ දම් නිති මුල් වේවා කරනා රැකියා වැඩ සරු වීමෙන් සොම්නස ප්‍රීතිය වැඩි වේවා හැකි ඉක්මන් කොට ලක්බිම වෙත එන්නට ශක්තිය ධෛර්යය ඇති වේවා එමෙන්ම පින්වත්නි අපවත් වී වදාළ කොහලාන ශ්‍රී සුධර්මාකර විහාරයේ වැඩ සිටු විහාරාධිපති ගරු පූජ්‍ය වගවත්තේ විජිතනායක හාමුදුරුවෝ වහන්සේටත් නිවන් දකින්නට මේ පින මූලික අධිෂ්ඨාන හැම දිනම සාදුනාදයක් පවත්වමු. එමෙන් මිය පරලෝ සපත් දායක සභාවේ ගරු ලේකම් රංජිත් රූපසිංහ මහත්මයාට නිවන් දකින්න අධිෂ්ඨාන හැම දිනම සාදුනාදයක් පවත්වමු. හොඳයි එහෙනම් පරිස්කාර පූජ කරන්න මේ අවස්ථාවේදී පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරන්න ඕන සරත් මහත්මයා පියංගනී ආදරණීය මහත්මිය ඒ දෙකල එකතු පහදු වෙලා අපේ නායක මාහිමිපාණන් වහන්සේ පුණ්‍ය ආනුමෝදනා ගොඩාරියක් කළා ඒ වගේම නායක ස්වාමින් වහන්සේ අපිට ගොඩාක් අවවාද අනුශාසනා ලබා දුන්නා ඉතින් මේ හැම දෙයක්ම අර ස්වාමින් වහන්සේ මතක් කළා වගේ පියංගනී මහත්මිය සහ ඒ දරු පිරිස එකතු පහදු වෙලා කළේ ඉතින් මේ අවස්ථාවට වැඩම කොට වැඩ සිට අප වෙනුවෙන් ධර්මයෙන් අර්ථයෙන් ධම් දේශනා කරලා අප හැම නිසි මගට යොමු කරන්නට මහත් කැපවීමක් කරලා ගොඩාක් දුර බැහැර පළාතක ඉඳලා තිස්ස මහරාම විහාරස්ථානයේ සිට වැඩ කරලා වැඩ වාසය කරලා පෑ දෙකකට ආසන්න කාලයක් අපව දහම් සයුරේ ගිල්ලවමින් මනා දැනුමක් ලබා දෙමින් අපේ බෞද්ධ ජනතාවට වටිනාම දහම් දෙසුමක් දේශනා කරමින් අපව දහම් සයුරේ ගිල්ලූ තිස්ස මහරාම ඒ අපගේ සුමන ධම්ම පණ්ඩිත ස්වාමින් වහන්සේට ඒ වගේම නායක මාහිමිපාණන් වහන්සේට මෙවන් වූ ආගමික ශාසනික මහත් මෙහෙයක් කරන්නට තුනුරුවනේ අනන්ත ගුණ බල මහිමෙන් ඒ වගේම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයෙන් කළුතර බෝසත්මුදු වහන්සේගේ පිහිට ආරස්සාවෙන්
නිදුක් නිරෝගී තිරජීවනය ලැබේවා. ඒ වගේම මෙවන් වූ ධර්ම දේශනයක් නැවත ශ්‍රවණය කරන්නට අප ප්‍රදේශයට පැමිණෙන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. පොඩි ස්වාමින් වහන්සේගේ සහ නායක මාහිම්පාණන් වහන්සේගේ ශාසනික ආගමික ඒ ගමන තව තවත් ඉදිරියට කරමින් අපේ ශාසනය බබලවන්නට, ඒ වගේම පොඩි ස්වාමින් වහන්සේට මහා නායක ස්වාමින් වහන්සේ නමක්ගේ ඒ ආශිර්වාදය ලැබිලා සියලු කටයුතු අධ්‍යාපන කටයුතු දියුණු තියුණු වේවා කියලා අපි සමෝම සාදුනාද පවත්වමු. ඒ වගේම අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා අපේ ප්‍රදේශයේ හැමතෙම දැනුණා. පොඩි ස්වාමින් වහන්සේ වගේම ඉතින් අපි ආසාවෙන් පුන කාලයක් තිස්සේ මම හිතන්නේ ඒ බැනර් එක පෝස්ටරය ගහලත් මාසයකට වඩා අධික කාලයක් වුණා. ඉතින් ගොඩක් කල් ගිහිල්ලා තමයි ස්වාමින් වහන්සේව සම්බන්ධ කරගෙන තිබුණේ අපේ දායක මහත්මයා සහ මහත්මිය. ඉතින් උන්වහන්සේව අපි සජීවීව දැක බලාගෙන දහම් දේශනා ඇසුවා. හැමෝටම සතුටු ඇති ලොකු හාමුදුරන් වහන්සේ කිව්වා වගේ අපිට ශාසනයට ඕන වෙන්නේ මේ වගේ ස්වාමින් වහන්සේලා. ඉතින් නැවත නැවත වතාවක් පුණ්‍යානුමෝදනා කරනවා.